අපි පළවෙනි වීඩියෝස් මේ දැන් තුන්වෙනි වීඩියෝ එක යන්නේ. පළවෙනි වීඩියෝ එකේ රෙසිස්ටර්ස් ගැන දාලා ඊට පස්සේ දෙවෙනි එකේ ඩ්‍රයිවිං පොයින්ට් කැරක්ටරිස්ටික්ස් ගැන දාලා ඊට පස්සේ මේකෙදී අපිට අලුත් රෙසිස්ටර්ස් වර්ග දෙකක් හම්බ වෙනවා. එකක් තමයි කොන්කේව්, අනිත් එක කන්වෙක්ස් රෙසිස්ටර්. එතකොට දැන් මේකේ සිම්බල් එක ඩයෝඩ් එකේ සිම්බල් එකමයි. ඊට අමතරව මේක දැන් කේව් කියලානේ තියෙන්නේ. කේව් කියන්නේ නිකන් ගුහාවක් වගේ යන්නේ. ඒතර ගුහාව වගේ නිකන් මේ එහෙම ඇතුළටනේ කර්ව් වෙලා තියෙන්නේ. ඒතර මේකේ ඔයාලා මතක තියාගන්න බලන්න මේ මේක දැන් මේක ඊතලයක් වගේ නේ. මෙහි දැන් මෙහාට යද්දී එහෙම ඇතුළට තමයි කර්ව් වෙලා තියෙන්නේ. ඒ සිම්බල් එක දැන් මේක නිකන් තිබ්බොත් ඩයෝඩ් යන්නේ. කොන්කේව් රෙසිස්ටර් එකක් කියලා අඳුරගන්න මෙහෙම මේ විදිහට කර්ව් එකක් තිබ්බොත් මේක අන් දෙක තේරෙනවනේ. මෙහෙම මේක අස්සට යන්න තියෙන්නේ. මේක නිකන් ගල් ගුහාවක් වගේ. ඒතර ඒ වගේ එකක් තමයි කේව් එකක් කියන්නේ. ඒතකොට ඇතුළට මේ වෙලා තියෙන්නේ. කන්වෙක්ස් එක කියන්නේ දැන් මේක ඇතුළට නම් එළියට අනිත් එක තියෙනවනේ. දැන් මේක මෙහෙම ගිහිල්ලා මේ මෙහෙම රවුමක්ම දානවා. ඒක තමයි මේකේ සිම්බල් එක. ඊට පස්සේ මේකේ V සහ I මාක් කරද්දී මේ දැන් අර අපිට සාමාන්‍යයෙන් ගානක් හදද්දී මේ එක එක පැතිවල මාක් වෙනවනේ V I. ඒ වුණාට අර සාමාන්‍යයෙන් ඩයෝඩ් එක මේක ඩයෝඩ් එකක් නෙමෙයි. ඒ වුණාට ඩයෝඩ් එකක් කියලා වගේ හිතන්න. ඒක මාක් කරද්දී අපි මාක් කරන්නේ මේක පෙරනඹුරු වෙන්නනේ වෝල්ටේජ් එක මාක් කරන්නේ. මේ විදිහට V මාක් කරනවා. I මාක් කරන්නේ මේ විදිහට. අර අපේ ගානේදී මෙහෙම මාක් වෙන්න ඕනේ නැහැ. ඒ වුණාට සාමාන්‍යයෙන් මාක් කරන්නේ මෙහෙම. දැන් මේකෙත් එහෙම. හරි. ඊට පස්සේ මේක මේකට තියෙනවා මේක අයිඩෙන්ටිෆයි කරන්න ඒ කියන්නේ දැන් රෙසිස්ටර් එකක් දුන්නොත් ඒකේ මෙහෙම 5 ඕම් හරි මක් හරි කියලා ගහනවානේ. ඒ වගේ මේකටත් තියෙනවා වැලියුස්. දැන් මේකට එක වැලියු එකක් තියෙන්නේ. මේකේ තියෙනවා වැලියුස් දෙකක්. එතකොට මෙහෙම ටපල් එකක් 2 ටපල් කියන්නේ මෙහෙම අර මේ වගේ තමයි ටපල් කියන්නේ. මෙතන වැලියුස් දෙකක් තියෙනවා. එතකොට මේකේ පළවෙනි වැලියු එක තමයි G. හරි. G. ඊළඟ එක තමයි මොකක් හරි E වගේ එකක්. මේ වගේ මොකක්ද කියවෙන්නේ කියලා පස්සේ බලමු. මේකටත් එහෙම දෙකක් තියෙනවා. මේකේ තියෙනවා R එක්කුයි I එක්කුයි. හරි. ඊට පස්සේ මේ වගේ කොන්කේව් එක ප්‍රොපර්ටි එකක් තමයි ඒක වෝල්ටේජ් කන්ට්‍රෝල් ඩිවයිස් එක. කන්වෙක්ස් එක ප්‍රොපර්ටි එකක් තමයි කරන්ට් කන්ට්‍රෝල් කියන්නේ. වෝල්ටේජ් කන්ට්‍රෝල් කරන්ට් කන්ට්‍රෝල් කියන එක වලට මතක ඇති. වෝල්ටේජ් කන්ට්‍රෝල් කියන්නේ මෙහෙම දැන් VI තිබ්බයි හිතන්න. එතකොට දැන් මේ වගේ එක හැම V යකටම යුනික් I එකක් තියෙනවානේ. ඒ වගේ වල තමයි වෝල්ටේජ් කන්ට්‍රෝල් කියන්නේ. දැන් මෙතන බලන්න I මේ I පැත්තෙන් බැලුවොත් Iට අදාළ V යකයන් මෙහෙම 1 2 3ක් තියෙනවා මේ මට්ටමේ. එතකොට මේක කරන්ට් කන්ට්‍රෝල් වෙන්නේ නැහැ. මේ හැම වෝල්ටේජ් එකකටම යුනික් I එකක් තිබ්බොත් ඒක වෝල්ටේජ් කන්ට්‍රෝල්. එතකොට කරන්ට් කන්ට්‍රෝල් කියන්නේ හැම I එකකටම යුනික් V එකක් තියෙනවා. එතකොට නිකන් මේ වගේ එකක්. මේක I මේක V. එතකොට I ගේ හැම වැලියු එකකටම මෙහෙම යුනික් V තියෙනවා. V ගේ වැලියු එකක් ගත්තොත් අර යුනික් නෑ. දැන් මෙතන කැපෙනවා මෙතන කැපෙනවා. ඒක පැහැදිලිව දෙන එක තේරෙනවා නැතිනේ. එතකොට ඒකට තමයි වෝල්ටේජ් කන්ට්‍රෝල් කරන්ට් කන්ට්‍රෝල් කියලා කියන්නේ. හරි. සිම්බල් එක දැනගන්න ඕනේ.
VI මාක් කරන විදිහ දැනගන්න ඕනේ. ආයෙ මේ ටපල් එක දැනගන්න ඕනේ. ඒ කියන්නේ මේක අඳුන්න දැන් රෙසිස්ටර් එකකට R කියලා දාන්නේ. ඒ වගේ මේකේ R වේ I තියෙනවා. මේක G සහ I තියෙනවා. මේක අර EN එක මත තියාගන්න පුළුවන්. මේක voltage control යන්නේ. එතකොට E එනවා. මේක current control එකේ I එනවා. හරි. ඊට පස්සේ අපිට මේ දෙකේ VI graphs අඳින විදිහ මතක තියෙන්න ඕනේ. එතකොට දැන් VI graph එක අපි මේ මාක් කරන විදිහ අනුව වෙනස් වෙනවානේ. අපි මතක තියාගන්න ඕනේ මේ අර මේ විදිහට මාක් කරු. මේකනේ අර සම්මත ආකාරයක් වගේ කියලා හිතන්න. පෙර නඹුරුවෙන් වෝල්ටේජ් එක දානවා මේ පැත්තට කරන්ට් එක දානවා. එතකොට මෙහෙම VI මාක් කරොත් ඒක මේ VI graph එකේ එන්නේ කොහොමද කියන එක මතක තියෙනවා. ඒක එන්නේ මෙහෙම. මෙතන මේ දැන් අගයන් දෙකක් දීලා තියෙනවානේ. ඒකේ E කියන තැන මේකේ මාක් කරගන්න. කියන්නේ මෙතන ගානක දිහම වැලියු එකක් තියෙනවා. ඒ කියන්නේ මේක ගාන හැදෙද්දි මේක දීලා දෙනවා 2i සීමන්ස් 5 වෝල්ට්. මේ වගේ වැලියු එකක් තමයි දෙන්නේ. ඉතින් දැන් මේකේ VI එක අඳිනවා නම් මේක ගන්න ඉස්සෙල් 5 වෝල්ට් කියන එක ගන්න. එතකොට E කියන එක ගත්තා. ඊට කලින් ඊට වඩා වෝල්ටේජ් එක අඩු වෙද්දි මේක හැම බිඳුවමයි තියෙන්නේ. ඊට පස්සේ E පහ වුණාට පස්සේ මේක එනවා ඉරක් කියන්නේ මේ වගේ එකක්. මේ වගේ ඉරක් තමයි එන්නේ. ඒකේ අනුක්‍රමණය තමයි මේ මෙතන G කියලා තියෙන්නේ. එතකොට කොන්කේව් එකක් දුන්නොත් ඒකේ G සහ I කියලා අගයන් දෙකක් තියෙනවා. ඒකේ ප්‍රස්ථාරය අපිට මතක තියෙන්න ඕනේ. ප්‍රස්ථාරය අඳින්නේ ආයේ මේ තව දෙයක් මේ වගේ මේවා සෙට් වෙද්දි හැම වෙලාවෙම V අක්ෂය මේ පැත්තට ගන්න I අක්ෂය මේ පැත්තට ගන්න. ඒක අර දාලා තිබ්බ පොතේ තිබ්බා ඒ වගේ එකක් තිබ්බ වගේ මතකයි. එතකොට මතක තියාගන්නත් ලේසි. මේ පැත්තට V ගන්න මේ පැත්තට I ගන්න. E value එකට කලින් බිඳුවේ දෙනවා. E ගෙන් පස්සේ ඉරක් එනවා. ඒකේ අනුක්‍රමණය G. එතකොට මේක තමයි කොන්කේව් රෙසිස්ටරේ VI graph එක. එතකොට කන්වෙක්ස් එකේදී ඒකෙදිත් ඔයාලට මේක වගේම දෙයක් තමයි එන්නේ. මේක දැන් E නේ ගත්තේ. මේක ගන්න I. එතකොට I මාක් කරන්නේ කොහෙද? මේ වගේ දැනකද I මාක් කරන්නේ? නෑ I මාක් කරන්න ඕනේ I අක්ෂය. එතකොට I යගේ හිතන්නකො 5 ඇම්පියර් මේක දැන් දෙනවා 2 ඕම් 5 ඇම්පියර් වගේ. එතකොට මේ 5 ඇම්පියර් තියෙන තැනට තමයි යන්න ඕනේ. එතෙන් ගිහිල්ලා ඊට වඩා කරන්ට් එක අඩු නම් මේක මෙහෙම බිඳුවේ තියෙනවා. ඊට පස්සේ මෙතනින් පස්සේ මේක එනවා ඉරක්. අර මේකේ දැන් මෙතනින් පස්සේ ඉරක් ආවේ. ඒ වගේ මෙහෙම ඉරක් එනවා. හරි. එතකොට ඊට පස්සේ මේකේ දැන් R කියලා වැලියු එකක් දෙනවනේ. ඒ R කියලා වැලියු එකක් දෙන්නේ මේකේ අනුක්‍රමණය තමයි. එනාට දැන් සාමාන්‍යයෙන් අපි ඒක වඩා වෙනම කරා නම් හොඳයි වගේ. හරි. මෙහෙම ඉරක් තියනවා කියලා හිතන්න. එතකොට අපි සාමාන්‍යයෙන් අනුක්‍රමණය කියන්නේ අපේ මේ තිරස් අක්ෂය තියෙනවානේ. ඉස්සෙල්ලා මෙහෙම එක පොයින්ට් එකක් ගන්න. මේ තිරස් අක්ෂයේ ධන පැත්තට එකක් ගියොත් උඩට
උඩට හරි යට හරි කොච්චර ඉස්සෙනවද කියන එක තමයි මේ අනුක්‍රමණය කියලා කියන්නේ. එතකොට දැන් මේකේ අනුක්‍රමණය දෙකයි නම් ඒකෙන් කියන්නේ මේ පැත්තට එකක් ගියොත් මේ පැත්තට දෙකක් ඉස්සෙනවා කියලා. එතකොට අනුක්‍රමණයේ ඍණ දෙකයි කියන්නේ මොකක්ද? අනුක්‍රමණයේ ඍණ දෙක කියන්නේ මේ වගේ ඉරක්නේ. ඒකෙදිත් දැන් මේ වගේ පොයින්ට් එකක් ගන්න. අපේ තිරස් අක්ෂයේ ධන දිශාව කියන්නේ මේ පැත්තටනේ. ඒ පැත්තට එකක් ගියොත් දෙකක් පල්ලෙහාට එනවා. එතකොට ඍණ දෙක. එහෙම තමයි අනුක්‍රමණය කියන එක හැදෙන්නේ. එතකොට ඒක අර අපි තිරස් අක්ෂය කියලා ගන්න එක අනුව වෙනස් වෙනවානේ. දැන් අර මෙහෙම මම අර කලින් කිව්වේ කෙලින් බලන්න නැතුව ඔළුව මෙහෙම හරවලා බලන්න කියලා. එහෙම මේක දිහා එහෙම බැලුවොත් දැන් මේක ගත්තේ එකක් ගියොත් දෙකක් යනවා කියලා. මෙහෙම ඔළුව හරවලා බැලුවොත් අපේ තිරස් අක්ෂය කියන්නේ මොකද්ද? එතකොට මේක තමයි අපේ තිරස් අක්ෂය. එතකොට රේඛාවක අනුක්‍රමණය කියන්නේ මේ පැත්තට එකක් ගියොත් මේ පැත්තට කොච්චරක් යනවද කියන්නේ. තිරස් අක්ෂයේ ධන දිශාව කියන්නේ මේ පැත්තනේ. එතකොට ඒක හොයන්න. එතකොට ඒක එන්නේ මේකේ එක යටක්. ඒ කියන්නේ එකක් ගියාම දෙකක් යනවා. එතකොට මේ පැත්තේ එන්නේ දෙකක් ගියාමනේ එකක් යන්නේ. මේක නිකන් කොටුවක් වගේනේ. එකක් ගියොත් දෙකක් යනවා, දෙකක් ගියොත් එකක් යනවා. අපිට ඕනේ එකක් ගියොත් කොච්චරක් යනවද කියලානේ. එතකොට එකක් ගියොත් භාගයක් තමයි යන්නේ මේ උඩ පැත්තට. එතකොට අනුක්‍රමණය කියන එක අපි බලන පැත්ත අනුව වෙනස් වෙනවා. මේ කන්වෙක්ස් රෙසිස්ටර්ස් කියන ඒ වගේ අපිට ගොඩක් වෙලාවට එකතු කරන්න වෙන්නේ ඔළුව හරවලා. ඒ කියන්නේ මේ පැත්තට තමයි එකතු කරන්නේ. එතකොට අපිට මෙතන අනුක්‍රමණය කියන එක්කෙන අර මේ විදිහේ අනුක්‍රමණයක් දැනගන්න තියෙන එක ලේසි එකතු කරන්න. ඒ හින්දා තමයි මෙතන මේ R කියන එකෙන් එන්නේ ඒ පැත්තට තියෙන අනුක්‍රමණය. මේ R කියන එකෙන් එන්නේ මේ පැත්තට එකක් ගියොත් මේ පැත්තට කොච්චර යනවද කියලා. එතකොට මේක G වලින් ඕනනම් එකයට R තමයි G කියන්නේ. ඒක අර ඕන විදිහට මාරු කරගන්න ඕන. අර මං පළවෙනි දෙවෙනි කීයද කොහෙද කිව්වේ අර ඔළුව හරවලා බලද්දි අනුක්‍රමණ එකයට දාලා එකතු කරලා ආයෙ එකයට මාරු කරන්න කියලා. ඒ වගේ එකක් තමයි මෙතනත් එන්නේ. ඒ කියන්නේ මෙතන දැන් අපි මාක් කරන්නෙම එකයට ආගේ. එතකොට දැන් මෙහෙම ඉරි දෙකක් තිබ්බා කියලා හිතන්න. අපිට ඒක මේ පැත්තට එකතු කරන්න. එතකොට එහෙම එකතු කරාට පස්සේ මේක මන් දාටියක් මෙහාට ගන්න. මෙහෙම ඉරි දෙකක් තියෙනවා. අපිට එකතු කරන්න ඕනේ මේ පැත්තට. එතකොට ඔළුව හරවලා තමයි එකතු කරන්න ඕනේ. එතකොට දැන් මේක මේ පැත්තට ගොඩක් නැවිලානේ තියෙන්නේ. මේ පැත්තට ටිකයි නැවිලා තියෙන්නේ. එතකොට එකතු කරපුවාම එන එකත් මේ පැත්තෙම තමයි තියෙන්නේ. අපිට ඒකේ අනුක්‍රමණය ඕනනම් මේක හිතන්නකෝ අර මේ තිරස් පැත්තත් එක්ක M එක මේක ඍණ ඕනේ නිකන් M2 කියලා දාන්නකෝ. එතකොට අපිට ඕනේ මේ අනුක්‍රමණය නම් අපි ගන්නෙ එකයට M කියන එක තමයි එකයට M1 දාන එකයට M2කින් එන්නේ. අපි මේවා දැන් එකතු කරන්නේ මේ පැත්තටනේ. එතකොට අපිට ඕනනම් මේ පැත්තේ අනුක්‍රමණ ටිකම ලියාගෙන ඒ කියන්නේ අපිට හිතන්න පුළුවන් ඒක මේ පැත්තට තියෙන එක. එතකොට මේකේ අනුක්‍රමණය නිකන් හිතන්න R1 R2 අපිට ඕනේ මේ අනුක්‍රමණය R කියන්නේ. එතකොට R1 ධන R2 කෙලින්ම R කියලා ගන්න පුළුවන්. ඒ වගේ සීන් එකක් තමයි දැන් තියෙන්නේ.
හරි එතකොට දැන් මේ දෙක මතක තියෙන්න ප්‍රස්ථාර දෙක අඳින විදිහ. හැබැයි මේ ප්‍රස්ථාරයන්නේ අපි vi මේ විදිහට මාක් කරොත් විතරනේ. ඊට කලින් තව දෙයක් කියන්න. දැන් අපි මේ ඉර මම මෙහෙම ඇන්දේ දැන් මෙතනින් අපි අඳින්න ඕනේ අනුක්‍රමණය ජීවන රේඛාවන්නේ. දැන් මම මේක ඇන්දේ නැහැ කියලා දන්නවා. මේක දැන් අපිට මේ දෙක දීලා තියෙනවා. හරිද? දැන් මෙතන E එක හරි අනුක්‍රමණය ජීවන ඉරක්නේ අඳින්න ඕනේ. එතකොට අනුක්‍රමණය මෙතන ඉඳන් අනුක්‍රමණය ජීවන ඉරි අඳින්න පුළුවන් දෙවිදිහකට. එකක් අඳින්න පුළුවන් මෙහෙම. එහෙම නැත්නම් අපිට අඳින්න පුළුවන් ඒ කියන්නේ ඒ ඉරම තියනවා මෙහෙම අඳින්නත් පුළුවන්. මේ අනුක්‍රමණය වනේ මේකට තියෙන්නේ. එතකොට ඔයාලා හිතලා බලන්න ඇයි මේක මෙහෙම අඳින්න නැතුව මෙහෙම අඳින්නේ. දැන් මම අර කලින් යන්නේ තමයි හරි එක. ඒ වුණාට අපිට අනුක්‍රමණයේ ජීවනයේ ඉරක් මේ විදිහට අඳින්නත් පුළුවන්. එහෙම අඳින්න නැති වෙන්න හේතුව තමයි මේක voltage control device එක. එතකොට එක voltage එකකට තියෙන්න පුළුවන් I values එකක් විතරනේ. එතකොට දැන් මේ වගේ voltage එකක් ගන්නකො. එතකොට එක value එකක් තියෙනවා I බිංදුව. මෙහෙම නේද තව value එකක් තියෙනවා වෙන I එක. ඒ හින්දා මේක හැම වෙලාවෙම voltage control වෙන විදිහට තමයි අඳින්න ඕනේ. එතකොට voltage control වෙන්න නම් මේ විදිහට තමයි අඳින්න. එතකොට දැන් හැම V value එකකටම unique I එකක් තියෙනවා. එතකොට මේකෙත් එහෙම. මේ දැන් අනුක්‍රමණය RN එකක් මෙහෙම අඳින්නත් පුළුවන්, මේ පැත්තට අඳින්නත් පුළුවන්. එහෙම මේ පැත්තට ඇන්දොත් මේකේ එක I value එකකට V දෙකක් එනවා. ඒ හින්දා තමයි එහෙම අඳින්න නැත්තේ. හරි ඊට පස්සේ බලමු දැන් මේ මම දැන් මෙතන ඉර මෙහෙම ඇඳලා තියෙන්නේ G කියන එක්කෙනා විශාලයි බිංදුව කියලා හිතලානේ. මෙතන R විශාලයි බිංදුව කියලා හිතලා තමයි මෙහෙම ඇඳලා තියෙන්නේ. එතකොට G ඍණ වුණොත් මොකද වෙන්නේ? G ඍණ වෙන ඉරේ ඒ කියන්නේ E මෙහෙම තියෙනවා. ඊට කලින් එක බිංදුව. එතකොට G තියෙන G කියන එක්කෙනා ඍණ නම් අනුක්‍රමණය ධන රේඛාවක් කියන්නේ මේ විදිහට තියෙන ගන්නේ. ඍණ රේඛාවක් කියන්නේ මේ වගේ එකක්. එතකොට මෙතන ඉඳන් G ඍණ වෙන එකක් අඳින්න බුලා අපිට මෙහෙම අඳින්නත් පුළුවන්. මෙහෙම අඳින්නත් පුළුවන්. එතකොට දැන් අපි ඒක මේ විදිහට ඇන්දොත් එතකොට ආයෙ අර කලින් වුණා වගේ ප්‍රශ්නයක් එනවා. මේක voltage control එකන්නේ. එතකොට එක වෝල්ට් value එකකට I value එකක් විතරයි තියෙන්නේ. එතකොට G ඍණ වෙද්දි මෙහෙම තියෙන්න බෑ. මෙහෙම තමයි තියෙන්නේ. එතකොට මේකේ කොහොමද වෙන්නේ? මේකේ I value එකක් තියෙනවා. ඊට කලින් එක බිංදුවයි. දැන් මේකේ R කුඩායි බිංදුවනේ. දැන් R විශාලයි බිංදුව නම් මේ පැත්තට තියෙන්නේ. R කුඩායි බිංදුව නම් මේ පැත්තට තියෙනවා. මෙහෙට තියෙන්න බෑ. එහෙම තිබ්බොත් අර අපේ property එක violate වෙනවා. මේක තියෙන්න ඕනේ මේ වගේ පැත්ත. හරි මේ ටික ඔයාලට මතක තියෙනවා. ඒ කියන්නේ මේකේ vi එක හඳින්නේ කොහොමද සහ අනුක්‍රමණය ඍණ වුණොත් මොකක්ද වෙන්නේ කියලා මතක තියෙන්න ඕනේ. ඒනවනේ දැන් ගානක් හදද්දී අපිට මේ විදිහට මාක් නොවෙන්න බලන්නේ vi. එතකොට ඔයාලා මේක අරගෙන ඒක අර ඍණ දාලා කරකවලා අර මෙහෙ කරලා ගන්නවා. එතකොට දැන් ඒ වගේ එකක් බැලුවොත් මෙතන තියෙනවා දැන් බලන්න මේකේ v සහ I මාක් වෙලා තියෙන්නේ අර මේ සම්මත විදිහටමනේ. අපි මතක තියාගෙන ඉන්න විදිහට තමයි මාක් වෙලා තියෙන්නේ. එතකොට මේකෙදි මොනවත් වෙනසක් කරන්න ඕනේ නැහැ. එතකොට vi කෙලින්ම අරගෙන අර විදිහට අදින්න බුණා. 2 මිලි ඇම්පියර් වලින් තියෙන්නේ. මේක මිලි ඇම්පියර් කියලා හිතන්නවා.
2 මිලියම්පියර්ට කලින් බිඳුවයි. මෙතනින් පස්සේ අනුක්‍රමණය 2යි. එතකොට දැන් මෙතන මේ 2යි කියන්නේ අර ඔළුව හරවලා බලන අනුක්‍රමණය. ඒ කියන්නේ දැන් සාමාන්‍ය IV ප්‍රස්ථාරයේ කෙලින් බලද්දී එන අනුක්‍රමණය කියන්නේ G නේ කොහොමද? I සමාන GV නේ. අර අනිත් පැත්තට බැලුවොත් තමයි මේක x අක්ෂය වෙලා මේක y අක්ෂය වෙලා අනුක්‍රමණය r වෙන්නේ. එතකොට දැන් මෙතන මේ r සමානයි 2යි කියන්නේ මේ පැත්තට එකක් ගියොත් මේ පැත්තට දෙකක් යනවා කියන්නේ. එතකොට මේකේ මේ කොටු වලින් ගන්නේ ලෙස් ආයේ මේ එක්සෑම් එකටත් සර් කිව්වා ප්‍රස්ථාර කොළ පාට බෑන් එහෙම ගේන්න කියලා. එතකොට අර ග්‍රාෆ්ස් එහෙම අදින් ලේසිනේ. එතකොට දැන් මේකේ අනුක්‍රමණය 2යි කියන්නේ මේ පැත්තට එකක් ගියොත් මේ පැත්තට දෙකක් යනවා කියන්නේ. ඒ අර ඔළුව හරවලා බලද්දි එහෙම නැත්නම් අපි මේ සාමාන්‍ය පැත්තෙන් හිතුවොත් මොකක්ද වෙන්නේ? එකක් යද්දි දෙකක් යනවා නම් මේ පැත්තේ දෙකක් යද්දි එකක් යන්නේ. කියන්නේ මේක භාගයයි මේ පැත්තෙන් හිතුවොත්. එනකොට ඒක එහෙම හිතන්න ඕනේ නැහැ. මේ තියෙන පැත්තෙන්ම දාන්න. දෙක. හරි. ඒක මෙතන එතකොට මෙතන මොකක්ද දෙන්නේ? 2 මිලියම්පියර්. ආයේ මේ මෙතන කිලෝම් වලින්ම ගන්න පුළුවන්. මොකද මේ දැන් ඔළුව අනිත් පැත්ත හැරෙව්වට පස්සේ V තියෙන්නේ වෝල්ටේජ් වලින් V බෙදීම I නේ තියෙන්නේ. V බෙදීම I එකේ I මිලියම්පියර් වුණොත් රෙසිස්ටන්ස් එක එන්නේ කිලෝම් වලින්. ඒ හින්දා මේ දෙකම තමයි ගන්නෙ. හරි. දැන් මේක බලන්න. මේකේ තියෙන්නේ කොහමද? දැන් අපි සාමාන්‍යයෙන් මාක් කරන්න පැත්ත කොහොමද තියෙන්නේ? එහෙම තියෙන එක VI සාමාන්‍යයෙන් මාක් කරන්නේ මේ පැත්ත. එතකොට දැන් මේ දෙක කම්පෙයාර් කරලා බලන්න ඒක මොනවද වෙනස් වෙලා තියෙන්නේ? V ගේ පැත්තත් වෙනස් වෙලානේ. V ගේ පැත්ත වෙනස් වෙලා I ගේ පැත්තත් වෙනස් වෙලා. එතකොට VI දෙකම මාරිලා තමයි තියෙන්නේ. එතකොට ඉස්සෙල්ලා ඒක ගැන හිතන්න එපා. ඉස්සෙල්ලා මේ විදිහට තියනවා කියලා හිතලා අර දැන් මේ අපිට මේ අගයන් දෙක විතරනේ ඕනේ. ඒ දෙකෙන් පුළුවන් ප්‍රස්ථාරය ඇඳගන්න අර මතක තියෙන විදිහට. ඒක ඇඳගෙන ඉන්න ඉස්සෙල්ලා. එතකොට මේකේ 2 වෝල්ට් වලින් තමයි 2 වෝල්ට් වලට කලින් ටික බිඳුවයි. දෙකෙන් පස්සේ එකයි මේකෙත් අනුක්‍රමණය එකයි. එකයි කියන්නේ මේ වගේ ඉරක්නේ. දැන් මෙතන මේ මිලිසීමන්ස් ගන්න එක ඒක මෙතන මිලියම්පියර් දැම්මොත් එකමයි ගන්න. මොකද I බෙදීම V එතකොට මිලිසීමන්ස් එකක් හැදිලා එනවා. ඒතර මේකේ අනුක්‍රමණය එකයි. හරි. දැන් අපි මේ ඇන්දේ මේ විදිහට මාක් කරලා කියලා හිතලානේ. එතකොට අපි ඊට පස්සේ මේ අක්ෂ දෙක හදන්න ඕනේ මේකට ගැලපෙන විදිහට. ඒ කියන්නේ දැන් අපේ V දෙක මේ පැත්තට කරන්න නම් මොකක්ද කරන්න ඕනේ? මේක ඍණ V දෙක කරන්න ඕනේ. මේක ඍණ V දෙක වෙලා I කියන එක්කෙනත් ඍණ I දෙක වුණොත් තමයි අපිට මේ වගේ ග්‍රාෆ් එකක් හැදෙන්නේ. ඒක මම අර කලින් ඒ වගේත් කරාගේ මතකයි. ඒ කියන්නේ දැන් අපිට මේක තියෙනවා. අපි ප්‍රස්ථාරය අඳින්නේ මේක විදිහට. ඊට පස්සේ අපේ දෙන V2 I2 ඉන්නේ අපි දැන් අන්තිම ප්‍රස්ථාරය වුණේ මෙහෙම V2යි I2යි තියෙන එකක්. අපි මුලින් අඳින්නේ මේ විදිහට. එහෙම ඇඳලා V2යි I2යි අර මේකේ තියෙන්න ඕන විදිහට හදනවා. ඍණ V2යි ඍණ I2යි ගත්තා නම් මේ ප්‍රස්ථාරයම එනවනේ. ඊට පස්සේ මේ V2යි I2යි මාරු කරගන්න ඕනේ. ඒ කියන්නේ ඍණ I2 කියන එක I2 කරගන්න ඕනේ. ඍණ V2 කියන එක ධන V2 කරගන්න ඕනේ. ඒක කරන්නේ අර මේ දැන් I2 මාරු කරන්න ඕනේ කියලා හිතන්න. ඍණ I2 කියන එක ධන
i2 කරගන්න ඕන. මේ ඍණ i2 කියන එක ධන i2 කරන්නම් අපිට මේ x අක්ෂය වටා මේක කරකවන්න ඕනේ ප්‍රස්සා. එතකොට එන්නේ මේ වගේ. නිකන් මේක කණ්ණාඩියක් කියලා දන්න. මේක මෙහෙම කරගනවා. එතකොට මේ ඍණ කියන එක අයින් වෙනවා. එතකොට i2ම තියෙනවා එතන. එතකොට දැන් අර මේකේ තිබ්බ අනුක්‍රමණය එකයිනේ. එතකොට මේකේ අනුක්‍රමණය ඍණ එකක් වෙනවා. මේ පැත්තට එකක් ගියොත් මේ පැත්තට ඍණ එකක්. දැන් කලින් තිබ්බ එක මේ පැත්තට එකක් ගියොත් මේ පැත්ත උඩට එකක්නේ. මේක ඍණ එක වෙනවා. එතකොට දැන් i2 මාරු කරගත්තා. ඊට පස්සේ මාරු කරන්න ඕනේ ඍණ v2. ඍණ v2 ධන v2 කරන්නම් මේක වටේ කරවන්න ඕනේ. මේ y අක්ෂය වල. මේක දැන් i2 හරි v2 ධන කරගන්නම් y අක්ෂය වඩා මේ ප්‍රස්ථාරේ කරගන්න ඕනේ. ඒ කියන්නේ මේක කණ්ණාඩියක් කියලා හිතන්න. එතකොට එන්නේ මේ වගේ. මෙතන ඍණ 2කට යනකම් එනවා. ඊට පස්සේ මේක එහෙම. මේක මෙහෙමනේ තිබ්බේ. එතකොට ඒකේ අනිත් එක මේ විදිහට. එතකොට දැන් අපිට මේ v2 කියන එක ධන කරන්න පුළුවන්. එතකොට මේකේ අනුක්‍රමණය එකක් වෙනවා. මේ පැත්තට ඍණ එක තිබ්බ එක මේ පැත්තට එද්දි එකක් වෙනවා. එතකොට එහෙම තමයි අර ගානකදී මාරු කරගන්න ඕන නම් මාරු කරන්න. ඒ කියන්නේ අපි මතක තියාගන්න මේ විදිහට මාක් කරලා ඒක මතක තියාගන්න. ඊට පස්සේ ගානේදී එහෙම වුණොත් ඉස්සෙල්ලා මතකෙක අඳින්න. ඊට පස්සේ මේ අක්ෂ දෙක වෙනස් කරන්න අර හරියක හැදෙන විදිහට. ඒ කියන්නේ අපිට දෙන එකේ තියෙන මේ v2 i2 එකෙන් හරි අපි මතක තියාගෙන ඉන්න එකේ vi හදන්න. v2කින් v හදන්න ඍණ v2 කරන්න ඕනේ. i2කින් මේ i හදන්න ඍණ i2 කරන්න. එහෙම මාක් කරගෙන දැන් සමහර වෙලාවට හිතන්න මේකේ මේකේ i මෙහෙටමයි මාක් කරලා තිබ්බේ කියලා. එතකොට i2ට ඍණ දාන්න නැහැ. i2 i එක අවුලක් නැහැ නේ. එතකොට ඒක තියෙනවා. එතකොට මේක සිරස් අක්ෂය වටා ෆ්ලිප් කරන්න විතරයි ඕනේ. ඒ වගේ ඒ ටික එහෙම කරන්නේ. දැන් මෙතන මේ අනිත් පැති වල තමයි මාක් කරලා තියෙන්නේ. v එක මෙහෙට මාක් කරලා i එක මෙහෙට මාක් කරලා ඒක පොඩ්ඩක් ඔයාලා ඇඳලා බලන්න මම දැන් අදින්න යන්නේ. කරන්ට් සෝස් එකේ කරන්ට් සෝස් නේ මොකද්ද කොන්වෙක්ස් එකෙත් එහෙම තමයි කරන්නේ. කියන්නේ පැත්ත මාරු කරන්න ඒවා. හරි දැන් අපිට අලුත් දේවල් දෙකක් ඇඩ් වෙලා තියෙන අපේ සර්කිට්ස් වලට. ඒතර දැන් කලින් vi characteristics කියලා and ඒ වගේ තිබ්බේ මේ වගේ වනේ. ඒ කියන්නේ diodes, current sources, resistors, voltage sources. ඊට අමතරව දැන් අපිට අලුත් දෙකකුත් තියෙනවා. එතකොට අර කරන දේ එකමයි. එහෙනම් දැන් මේක කරේ මොකද්ද? මේ වගේ එකක් තිබ්බොත් එක වෙන වෙනම ඇඳලා පොදු එක බලනවා. ඒ පොදු එකට ලම්බක ඒ ටික එකතු කරනවා කියන කරේ. එතකොට දැන් අපිට මේ අලුත් එලිමන්ට් එකක් ඇවිල්ලා තියෙනවා විතරයි. ඒකේ අපි vi එකක් දන්නවා. එතකොට ඒකත් මේ graph එකේ දාලා එකතු කරන්න තමයි තියෙන්නේ. හරි මේක ඒකේ අර අලුත් දෙයක් නැති හින්දා මං හදන එක අපරාධ වෙලා. ඔයාලට මං නිකන් කියන්නම් හදන විදිය.
ඔයාලා ඉස්සෙල්ලා try කරලා බලන්න. මේකේ දැන් මෙහෙම මේකේ අපිට මොකක් හරි මෙහෙම IV එකක් VI එකක් ගහලා එකතු කරන්න ඒකේ පොදු ඒවා තියෙන්න ඕනේ. ඒ කියන්නේ මේ එලිමන්ට්ස් වලට පොදු මොනවා හරි කරන්ට් හරි වෝල්ටේජ්ස් හරි තියෙන්න. ඒතර දැන් මේක ගත්තොත් මේ තුනටම පොදු මොනවත් නැහැ. එනකොට මේ දෙක විතරක් තනියම ගත්තොත් මේකේ මේ දෙක පැරලල් වෙන්නේ තියෙන්නේ. ඒ කියන්නේ අනිත් ඒවා ගැන හිතන්න බෑ. මේ දෙක විතරක් ගත්තොත් ඒ දෙක පැරලල්ව තියෙන්නේ. එතකොට ඒ දෙකේ වෝල්ටේජස් සමානයි. එතකොට අපිට ඒක විතරක් අරගෙන මෙහෙම VI එකක් ඇඳ ගන්න පුළුවන්. ඒක ඇඳගත්තට පස්සේ ඊට පස්සේ මේක නිකන් තනි එලිමන්ට් එකක් වගේ. ඒ කියන්නේ අපි VI එක දාන්න තනි නිකන් මොකක් හරි එකක්. ඊට පස්සේ දැන් බලන්න මේකයිට පොදු මොන හරි තියෙනවා. දැන් මේ දෙක සීරීස් නේ. එතකොට මේ කරන්ට් එක පොදුයි. එතකොට කරන්ට් එක පොදු හින්දා මේ ඒ දෙක ආයේ මේ ප්‍රස්ථාරය ඇඳලා මේ එකතු කරලා ගන්න බලන්න VI එක. ඒක මම මේ කරපු එකක් ඉස්සර කරත් ලේසියි. හරි ඉස්සෙල්ලාම කරන්න ඕනේ මේක තමයි අපි ගන්න ඕනේ. මේ කොටස අරගෙන ඒක වෙනම සලගන්න. ඉතින් දැන් මේක අර මෙහෙම දීද්දි අපිට හුරු නෑ වගේනේ. ඒ හින්දා පැත්ත මාරු කරන්න බලන්න. මේකම මෙහෙම අනිත් පැත්තට කරගලා තියෙන්නේ. එතකොට දැන් මේකේ V පොදුයි I තමයි එකතු වෙන්නේ. එතකොට අපි ඉස්සෙල්ලා මේකේ VI එක ඇඳ ගන්න. මේකේ VI එක ඇඳ ගන්න අපිට මතක තියෙන්න ඕනේ ඒක ඇඳ ගන්න ඉතින්. ඒක එන්නේ කොහොමද? VI එක ගත්තොත් මේක කොන්කේව් එකක්. එතකොට දැන් මේකේ VI මාක් වෙලා තියෙන්නේ අර අපි පුරුදු පැත්තට. මේ පැත්තට V මාක් වෙලා තියෙනවා forward bias වෙන්න. මේ පැත්ත I මාක් වෙලා තියෙනවා මේ පැත්තට. එතකොට අර ඍණ දදා මාරු ගන්න ඕනේ නැහැ. කෙලින්ම VI එක ඇඳ ගන්න පුළුවන්. එතකොට 1 වෝල්ට් වලට යනකම් මෙහෙම වෙනවා. ඊට පස්සේ අනුක්‍රමණය එකක් වෙනවා. මේක මිලි ඇම්පියර් ගත්තොත් එකක් වෙන එකක් තමයි මේක. ඊට පස්සේ මොකද්ද තියෙන්නේ? ඊට පස්සේ රෙසිස්ටර් යන්නේ තියෙන්නේ. 1 කිලෝ ඕම් රෙසිස්ටර්. එතකොට රෙසිස්ටර් කියන්නේ මේ වගේ. ඊට පස්සේ බලන්න මේ දෙකට පොදු මොකද්ද? පොදු වෝල්ටේජ් එකනේ. ඒතර වෝල්ටේජ් එක පොදුයි. ඒතර ඒකට ලම්බකව තමයි එකතු කරන්නේ. එහෙම නැත්නම් වලට I එකතු කරනවා කියලා මේ පැත්තට එකතු කරන්නත් පුළුවන්. හරි. දැන් බලන්න එකතු කරද්දි මොකද වෙන්නේ කියලා. හරි. උඩට එකතු ගන්න. මේ ඍණ පැත්තේ ඉඳන් මෙතෙන්ට යනකම්ම මේ වෝල්ටේජ් එකකින් එන්නේ නැහනේ මොකද? ඒක දැන් මම මාක් කරත් I1 I2 නේ තියෙන්නේ. මේක I1 මේක I2. දැන් අපි උඩට කරන්ට් තමයි එකතු කරන්නේ. මෙතනින් මෙහා මෙතෙන් ඒ කියන්නේ ඍණ අනන්තය ඉඳන් මෙතෙන් එනකම්ම I1 කියන එක්කෙනා බිඳුවයි. එතකොට මේ රීජන් එක සැලකුවොත් බිඳුවට I2 තමයි එකතු කරනවා. එතකොට බිඳුවට I2 එකතු කරාම කොතනද තියෙන්නේ? මේකේ උඩම තමයි තියෙන්නේ. ඒ කියන්නේ මේකට බිඳුවක් එකතු කරා කියලා මේක මොනවත් වෙන්නේ නැහැ නේ. එතකොට ඒක එහෙම තියෙනවා. ඊට පස්සේ මේකේ අනුක්‍රමණයත් එකයි. මොකද ඒක 1 කිලෝ ඕම් ගන්නනේ. මේක 1 කිලෝ ඕම් මේක 1 මිලි සීමන්ස්. එතකොට දැන් මේ 1 කිලෝ ඕම් දැන් එතන 2 කිලෝ ඕම් වගේ තිබ්බනම් මේක භාගයක් වෙනවා. මොකද මෙතන අනුක්‍රමණය වෙන්නේ G. හරි. දැන් අපි එකතු කරමින් හිටියේ. මෙතන ඉඳන් මෙතෙන්ට මේක වෙනවා. දැන් මෙතනින් පස්සේ
දැන් මෙතන බිඳුව තිබ්බ එක්කෙනා දැන් ඉරක් වෙලා. එතකොට අපිට තියෙන්නේ මේ ඉරයි එකතු කරන්න. එතකොට ඉරි දෙකක් එකතු කරවම ඉරක්මයි හැදෙන්නේ. අනුක්‍රමණ දෙක එකතු වෙනවා. දැන් අපි එකතු කරන්නේ උඩ පැත්තටනේ. එතකොට මේ අනුක්‍රමණය තමයි ගන්න. 1 අර දැන් කලින් අනුක්‍රමණ જાතියක් කිය මේ පැත්තට තියෙනවා. ඒව ගන්නේ මේ පැත්තට එකතු කරලා. මෙහෙම එකතු කරොත් තමයි ඒක ගන්නෙ. දැන් උඩට එකතු කරනවා නම් මේ අනුක්‍රමණ දෙක තමයි ගන්න. එතකොට 1 එකතු කරාම 2. එතකොට මේ වගේ මෙතනින් ඉස්සෙනවා. ඒක තමයි මේ කොටසේ විතරක් මේ vi එක. එතකොට දැන් මේක තියෙනවා. එතකොට අපිට මේ තනි එලිමන්ට් එකක් කියලා හිතන්න. ඊට පස්සේ මේකට මේක එකතු කරන්න ඕන. එතකොට දැන් මෙතන තියෙන එක ලස්සනට අඳපු එකක්. මේක අඳ ගන්න. ඊට පස්සේ රෙජිස්ටර් අඳ ගන්න. මෙහි ඉඳන් මෙතෙන් යනකම් මේ i1 කියන එක වැලුව එක බින්ද. එතකොට i1 දන i2 හැදෙන්නේ i2කින්මනේ. ඒක මෙහෙම තියෙනවා. ඊට පස්සේ මෙතනින් එහාට ගියවහම මේ දැන් බිඳුවේ තිබ්බෙර ඉස්සෙලා. එතකොට මේ දෙකේ අනුක්‍රමණ දෙක එකතු වෙලා දෙකක් හැදිලා උඩට යනවා. හරි. ඒ යන්නේ මේක. ඊට පස්සේ දැන් මේ වගේක් තියෙනවා. දැන් මේක තමයි අර දැන් අපි අඳපු vi එක. ඒතර ඒකත් එක්ක සීරීස් තමයි මේක තියෙන්නේ. එතකොට අපි කරන්න ඕනේ දැන් මේක ඇඳිලානේ තියෙන්නේ. ඊට පස්සේ මේකම අඳින්න මේකම නැත්තම් වෙන එක හරි කවන්න. ඉස්සෙල්ලා මේක ඇඳ ගන්න. ඊට පස්සේ මේකේ vi එක තියෙනවනේ. ඒක ඇඳ ගන්න. ඊට පස්සේ දැන් මේකේ මොකද්ද පොදු? මේකේ පොදු i. කරන්ට් එකනේ දෙන්නට පොදු. වෝල්ටේජස් තමයි එකතු වෙන්නේ. එතකොට මේක තමයි පොදු එක. එතකොට අරක මේකේ graph එක ඇඳලා එකතු කරන්න ඕනේ මේ පැත්තට. වෝල්ටේජස් තමයි එකතු වෙන්නේ. එහෙම නැත්නම් මේ පොදු අක්ෂරයේ ලම්බක එකතු කරන්න කියලා හොඳයි. එතකොට දැන් ඒක කරද්දි බලන්න දැන් අපි මේකේ vi මාක් කරන්න ඕනේ vට iට සපෝට් වෙන විදිහටනේ. එතකොට මේකේ v මාක් කරන්නේ මෙහෙම. v1 හරි මාක් හරි අංකයක් දාන්න. එතන i3 වගේ දාන්නම්කෝ. මෙතන i කයි දෙක ගත්තනේ. අනේ i කියන එක iම ගන්න බෑ. මේ i එනවා මෙතන වෝල්ටේජ් එක v1. මෙතන එක v2. එතකොට දැන් මේක බලන්නකො මේක අර අපි පුරුදු විදිහටද මාක් වෙලා තියෙන්නේ. අපි පුරුදු වෙලා තියෙන්නේ වෝල්ටේජ් එක මාක් කරන්න මේ පැත්තට. කරන්ට් එක මේ පැත්තට. එතකොට මේක අර අපි මතක තියාගෙන ඉන්න graph එක නෙවෙයි. ඒක වෙනස් කරලා තමයි මේක ගන්න ඕනේ. එතකොට ඒක ගන්නේ මෙහෙම. මේකේ අගයන් ටික දීලා දෙනවා 1 කිලෝ ඕම් 1 මිලි ඇම්පියර් කියලා. එතකොට අර අපි දන්න graph එක තියෙනවානේ. දන්න විදිහට වෝල්ටේජස් සහ කරන්ට්ස් මාක් කරලා ඒකේ graph එක අඳගන්න. එතකොට 1 මිලි ඇම්පියර්ට කලින් බිඳුවයි ඊට පස්සේ ඉරක් වෙන අනුක්‍රමණය එකක් වෙනවා. එතකොට දැන් මේකේ 1 කිලෝ ඕම් කියලා හරිනම් තියෙන්නේ මේක. ඒක අර දැන් එක නම් කොහොමද ඉතින් එකයට එක කියන්නේත් එකනේ. ඒ හින්දා අවුලක් නැහැ. දැන් මෙතන දෙකක් වගේ තිබ්බනම් මෙතන දෙක මාක් කරන්න බෑ. දෙක මාක් වෙන්න ඕනේ මෙතන. එහෙම. එහෙම නැත්නම් මෙතන භාගය කියලා මාක් වෙන්න ඕනේ. හරි. ඊට පස්සේ දැන් අපිට තියෙන්නේ මොකක්ද බලන්න. අපිට තියෙන එකේ වෝල්ටේජ් මේ පැත්තට මාක් වෙලා තියෙන්නේ, කරන්ට් එක මාක් වෙලා තියෙන්නේ මේ පැත්තට. එතකොට අපි හදාගන්න ඕනේ මේ ප්‍රස්ථාරයම ඇඳගන්න. ඊට පස්සේ අක්ෂ දෙක මේකට ගැලපෙන විදිහට හදාගන්න. මේ ප්‍රස්ථාරයම ඇඳලා දැන් v2 කියන එක්කෙනා මේකේ විදිහට නම් කොයි විදිහටද තියෙන්න ඕනේ? v2 තියෙන්න ඕනේ මේ ඉරෙන් මේ පැත්තටනේ. එතකොට දැන් මේකේ තියෙන්නේ මේ ඉරෙන් මේ පැත්තට නෙමෙයි. අපි හදාගන්න ඕනේ මේ ඉරෙන් මේ පැත්තට. දැන් මෙතන මේකත් මාරු වෙලා තියෙන්නේ. එහෙන් තමයි නිකන්
මේ දෙක එක පැත්තට වගේ තිබ්බට v සහ v දෙක මේක මාරු වෙලා නැති තියෙන්නේ කන්වෙක්ස් රෙසිස්ටර් ඒ හින්දා දැන් මේ v දෙක කියන එක නත් මාරු වෙන්න මේකේ මේ ඉරෙන් මේ පැත්තට තියෙන්නේ එතකොට මේකෙත් මේ ඉරෙන් මේ පැත්තට හදා ගන්නවා එතකොට v දෙක කියන එක නරින කරන්න ඕනේ i තියෙන්නේ බලන්න i තියෙන්නේ මේ e තලයේ වගේ පැත්තටනේ මේකේ i තියෙන්නේ e තලයෙන් එළියට e තලයේ පැත්තට i හදන්න නම් මේක ඍණ i කරන්න ඕනේ ඊට පස්සේ අපිට ඕනේ මොකද්ද අපිට ඕනේ v2යි i නේ එතකොට මේ v2i කියන අක්ෂ දෙක ෆ්ලිප් කරලා මේ අක්ෂ ෆ්ලිප් කරන්න මේ ප්‍රස්ථාරය ෆ්ලිප් කරලා මේවා ධන කරන්න ඍණ i කියන එක ඍණ v2 කියන එක ධන කරගන්න නම් මේ අක්ෂය වටා කරගන්න ඕනේ ප්‍රස්ථාරය මේ තියෙන්නේ ඒකේ මිර එක ඊට පස්සේ i කියන එක ධන කරගන්න නම් මේ අක්ෂය වටා කරගන්න මෙහෙම අලු පාටින් තිබ්බ එක දැන් කරගුවාට පස්සේ මේ රෝස පාටට එනවා. ඒතර මේක තමයි v2 සහ i ගේ ප්‍රස්ථාරය. ඒතර දැන් අපි v1 සහ i ගේ ප්‍රස්ථාරය මෙතන තියෙනවා. v2 සහ i එක දැන් අපි හදාගත්තා. ඊට පස්සේ තියෙන්නේ මේ දෙක එකතු කරන්න. එතකොට එකතු කරද්දී ඍණ එකයි එකයිනේ දැන් අර v1 ප්‍රස්ථාරය එන්නේ මෙහෙම මේ තියෙන්නේ v1 ප්‍රස්ථාරයනේ v2 ප්‍රස්ථාරය එන්නේ මෙහෙම ගිහිල්ලා ඍණ එකේදී එහෙම අනුක්‍රමණය එකක් වෙන රේඛාව හරි දැන් අපි එකතු කරන්න ඕනේ මොකද්ද v මේක දැන් පොදු එක i මෙහෙම තියෙනවා අපි එකතු කරන්න ඕනේ වෝල්ටේජස් දෙක ඒ කියන්නේ මේ පැත්තට තමයි එකතු කරන්න ඕනේ එතකොට අර ඔළුව හරවලා බලන්න ඕනේ එතකොට ඔළුව හරවලා බැලුවහම බලන්න මේකේ මේ ඍණ මේ i ගේ ධන පැත්තේ ඉඳන් මෙහෙම ගිහිල්ලා මෙතෙන්ට යනකම්ම මේක බිඳුවයිනේ ඒ කියන්නේ මේක තියෙන්නේ දැන් තියෙන්නේ v1 මේක v1 මේක v2 කියලා නමක් කරලා එතකොට මේක v2 හරි මෙහෙ ඉඳන් මෙතෙන්ට යනකම්ම v1 වැලියු එක බිඳුව දැන් අපි හොයන්න ඕනේ v1 ධන v2 නේ මේ පැත්තට එකතු කරනවා කියන්නේ ඒක දැන් ඔළුව හරවලා බලන්න එතකොට තමයි මේක පැහැදිලිට වෙන්නේ එතකොට මෙතන ඉඳන් මෙතෙන්ට v1 කියන එක බිඳුවයි නම් v1 ධන v2 කියන්නේ කෙලින්ම v2 ප්‍රස්ථාරයම නෙන්නේ එතකොට මෙහෙම තමයි එන්නේ මේ මෙතෙන්ට යනකම් හරි ඊට පස්සේ මෙතනින් පල්ලෙහාට එද්දී මෙතන අර දැන් බිඳුවේම තිබ්බ එක දැන් මෙතන ඉරක් එනවා එතකොට මේ ඉරයි මේ ඉරයි එකතු වෙන්න ඕනේ එතකොට අනුක්‍රමණ දෙක එකතු වෙනවා එතකොට මේ වගේ එකක් තමයි එන්නේ හරි දැන් අනුක්‍රමණ එකතු කරන්න ඕනේ අර මේ අනිත් විදිහට ඒ කියන්නේ දැන් මේක අනුක්‍රමණ එකයි කියන්නේ ඒක නම් මේ පැත්තටත් එකයි මේක අනුක්‍රමණයත් එකයි නේ කියන්නේ මේ පැත්තටත් එකයි එතකොට මේක අනුක්‍රමණය කීයද මේ එකයි මේක එකතු කරාම මෙතන දෙකක් එනවා හැබැයි දෙක කියන්නේ මේ පැත්තට එකක් ගියොත් මේ පැත්තට දෙකක් යනවා කියන එක මේක අර අපි සාමාන්‍යයෙන් නෝමල් කතා කරන අනුක්‍රමණය කියන්නේ මේ වගේ දෙකක් ගියොත් එකයි ඒ කියන්නේ එහෙම නැත්තම් භාගය ඒතර එහෙම තමයි ඒක තියෙන්නේ දැන් මේ පැත්තෙන් මාක් කරොත් භාගයයි මෙහෙම මාක් කරොත් එකයි මෙතන ඉඳන් මෙතෙන්ට මේ graph එකම තියෙනවා
ඊට පස්සේ මේ ඊට දෙක එකතු වෙනවා. හරි. ඒක එහෙම තමයි කරන්නේ. හරි. ඊට පස්සේ තියෙනවා සින්තසිස් කියලා කැල්ල. සින්තසිස් එහෙම නැත්නම් සින්තසයිස් කරනවා කියන්නේ මොකක් හරි දෙයක් නිකන් කෘතිම හදනවා. කෘතිම දන්න නිකන් හදනවා එක සීන් එකක් තියෙන්නේ. එතකොට දැන් අපි මෙච්චර වෙලා කරේ අපිට සර්කිට්ස් දෙනවා. සර්කිට්ස් නේ නෙට්වර්ක්ස් දෙනවා. පෝට් 1 පෝට් නෙට්වර්ක්ස් දෙනවා. අපි ඒවට VI ග්‍රාෆ්ස් අඳිනවානේ. මේ සින්තසයිස් කරනවා කියන්නේ අපිට මේ IV ග්‍රාෆ් එක දෙනවා. ඒකට අනුව අපි මේ සර්කිට් මේ නෙට්වර්ක් එක හදන්න ඕන. ඒක තමයි සින්තසයිස් කරනවා කියන්නේ. එතකොට දැන් මේ අපිට දෙන්නේ ලිනියර් පීස් සයිස් ලිනියර් කියන ආකාරයේ IV characteristics. කියන්නේ ඒක එහෙම කර්ව්ස් තියෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් පීස් සයිස් ලිනියර් කියන එක තමයි අපිට දෙන්නේ. කර්ව් එකක් තිබ්බත් මේ විදිහට නේ අප්‍රොක්සිමේට් කරන්න බලයි. කියන්නේ නිකන් මේ වගේ කර්ව් එකක් තිබ්බත් ඒකත් අපිට මේ විදිහට අප්‍රොක්සිමේට් කරන්න බලනවා. ඒකට කියනවා පීස් සයිස් ලිනියර් අප්‍රොක්සිමේෂන් කියලා. ඊට පස්සේ මේ හදන ලිනියර් පීස් සයිස් IV characteristics ටික නෙට්වර්ක් එකකට හදන විදිහ ගන්නවාට කියනවා සින්තසයිස් කරනවා කියලා. හරි. එතකොට මේ පීස් සයිස් ලිනියර් characteristics ආකාර දෙකක් තියෙනවා. දැන් ඔයාලට මේ ප්‍රස්ථාර දෙක බැලුවහම නිකන් ඒ දෙකේ වෙනසක් වගේ තේරෙනවා. ඒ කියන්නේ මේ ප්‍රස්ථාරේ නිකන් මේ පැත්තට දුවනවා වගේ මේ ප්‍රස්ථාරේ මේ පැත්තට දුවනවා වගේ එකක් දැනෙනවනේ. එහෙම වෙන්නේ මේ ප්‍රස්ථාරයේ ඒ කියන්නේ මේ පෝට් එක වෝල්ටේජ් කන්ට්‍රෝල් එකක්. ඒ කියන්නේ හැම V value එකකටම යුනික් I value එකක් තියෙනවා. දැන් I පැත්තෙන් බලන I value එකට යුනික් V value එකක් නැහැ. දැන් මෙතන එකක් තියෙනවා, දැන් දෙකක් තියෙනවා, තුනක් තියෙනවා මේක. ඒතර මේක voltage controlled එක. ඒතර මේක බලන්න මේක current controlled එක. ඒ කියන්නේ current value එකට යුනික් I තියෙනවා. V ගත්තොත් V ගේ value එකට දැන් මෙතන මේ V ට I ඒවා දෙකක් තියෙනවා මෙතන. එතකොට මේක current controlled. හරි. එතකොට දැන් අපිට තියෙන්නේ මේ සිග්නල් නේ මොකද්ද මේක IV එක දුන්නාම ඒක හැදෙන සර්කිට් එක හදන්නනේ. එතකොට සර්කිට් එක නේ නෙට්වර්ක් එක. එතකොට නෙට්වර්ක් එක හදන්න නම් අපිට ඕනේ බඩු ටික. එතකොට ඒ බඩු ටික මේ මතක තියාගන්න ඕනේ. වෝල්ටේජ් කන්ට්‍රෝල් එකක් හදන්න බඩු සෙට් එකක් තියෙනවා. කරන්ට් කන්ට්‍රෝල් එකක් හදන්න බඩු සෙට් එකක් තියෙනවා. බඩු කියන්නේ මේ එලිමන්ට් සර්කිට්ස් තියෙන රෙසිස්ටර්ස් තියෙන කරන්ට් සෝස් වෝල්ටේජ් සෝස් ඒ වගේ ඒවා එකතු කරලානේ මේ නෙට්වර්ක් එකක් හදන්නේ. එතකොට වෝල්ටේජ් කන්ට්‍රෝල් සිග්නල් එකක් දුන්නොත් ඒක හදන්න අපි පාවිච්චි කරන්නේ කොන්කේව් රෙසිස්ටර් එක. කොන්කේව් කියන එක මතකද? ඒක වෝල්ටේජ් කන්ට්‍රෝල් කියලා කිව්වා. මෙහි ඒක මතක තියාගන්න කියන්නේ අර graph එක මතකයි නම් ඉතින් ඒක මතක තියෙන්න ඕනේ. VI graph එක කියන්නේ මේ වගේනේ. ඒක මතක තියාගන්න කියවනේ. එතකොට මේක වෝල්ටේජ් කන්ට්‍රෝල් කියලා එකෙන් මතක තියෙනවා. මේක හරි වෝල්ටේජ් කන්ට්‍රෝල් එකක් ඕනේ. තව රෙසිස්ටර් එකක් ඕනේ. ඒ කියන්නේ හරි රෙසිස්ටර් එකක් ඕනේ. ඊට පස්සේ අපිට මේකට පවර් දෙන්න පවර් සෝස් එකක් ඕනේ. දැන් වෝල්ටේජ් කන්ට්‍රෝල් එකක් හදන්න නම් අපිට දැන් මෙතනත් ඕනේ වෝල්ටේජ් කන්ට්‍රෝල් එකක්. රෙසිස්ටර් එක කියන්නේ එක වෝල්ටේජ් කන්ට්‍රෝල් කරන්ට් කන්ට්‍රෝල් කියන දෙකම විදිහට ගන්න බලමු. මොකද ඒකේ
රෙසිස්ටරයක් කියන්නේ එහෙම ඉරක්නේ. ඒක හැම V එකකටම යුනික් I එක හැම V එකකටම යුනික් I එකකුත් තියෙනවා. හැම I value එකකටම යුනික් V එකකුත් තියෙනවා. ඒතර මේක දෙකටම අයිති. එතකොට රෙසිස්ටරේ අවුලක් නැහැ. ඊට පස්සේ සෝස් එක ගත්තත් අපිට සෝස් හරිය දෙකක් තියෙනවානේ. වෝල්ටේජ් සෝස් එක එහෙම හරි නැත්නම් අර මේ රවුමේ දාන්නත් පුළුවන්. එහෙම එක VI ගත්තොත් VI මේක අගේ E නම් මේ කරන්ට් එක මේ මොන වුණත් V කියන එක්කෙනා I වල තියෙනවානේ. දැන් මොකද්ද V කියන එක්කෙනා I වල තියෙනවා. මෙහෙම ඉරක් තමයි එන්නේ. ඊට පස්සේ කරන්ට් සෝස් එකක් ගත්තොත් මේක අගේ I කියලා හදන්නවා. මේකේ වෝල්ටේජ් එක මොකක් වුණත් I කියන එක්කෙනා මේ I කියන එක්කෙනා මේ I ගේ නේදව තියෙනවා. එතකොට දැන් මේ I කියන එක්කෙනා කොහෙද මාක් කරන්නේ? මෙහෙම මාක් කරොත් හරියද? එහෙම මාක් කරොත් වැරදි. මේ Iට මේක තියෙන්නේ අනිත් පැත්තට. ඒ කියන්නේ I කියන්නේ ඍණ I. ඒතර I මාක් වෙන්න ඕනේ මේ පැත්තේ. හරි. දැන් බලන්න වෝල්ටේජ් සෝස් කියන එක්කෙනා වෝල්ටේජ් කන්ට්‍රෝල්ද කරන්ට් කන්ට්‍රෝල්ද කියලා බලන්න. මේක බලන්නේ ප්‍රස්ථාරය නේදනේ. එතකොට මේක තමයි ප්‍රස්ථාරය. මේක වෝල්ටේජ් කන්ට්‍රෝල්ඩ් වෙන්න නම් හැම වෙන්න ඕනේ. හැම වෙන්න ඕනේ. V අගයකට යුනික් I එකක් තියෙන්න ඕනේ. එතකොට දැන් මේකේ V අගවල සමහර ඒවා වගේ නෑ. මෙතන E වල ගත්තත් එක එක I තියෙන්න බලන්න යුනික් I ගන්න. I ගේ පැත්තෙන් මම හැම I අගයකටම යුනික් V එකක් තියෙනවා. ඒක හරි. මොකද හැම I අගයකටම යුනික් V value එකක් තියෙනවා. ඒකේ අගය E. කියන්නේ E කියන එක්කෙනා හැමෝටම සමාන වුණාට අවුලක් නැහැ. යුනික් කියන්නේ සමාන නැහැ කියන එක නෙමෙයි එතන. යුනික් කියන්නේ එකක් විතරක් තියෙන්න බලන් කියන්නේ. එතකොට මට කියන්න ඕනේ මේ වෝල්ටේජ් සෝස් කියන එක්කෙනා කරන්ට් කන්ට්‍රෝල් ඩිවයිස් එක. කරන්ට් සෝස් කියන එක්කෙනා වෝල්ටේජ් කන්ට්‍රෝල් ඩිවයිස් එක. මොකද මේකේ හැම V එකකටම යුනික් I එකක් තියෙනවා. එතකොට දැන් අපිට වෝල්ටේජ් කන්ට්‍රෝල්ඩ් සිග්නල් නෙමෙයි VI එකක් හදන්න ඕන නම් අපි පාවිච්චි කරන්න ඕනේ වෝල්ටේජ් කන්ට්‍රෝල් ඩිවයිසස් ටිකක්. මේ තුන තමයි තියෙන්නේ. මේක ඕනේ. රෙසිස්ටරේ කොහොමද දෙකටමයි තියෙන්නේ. එතකොට මෙතන ගන්න ඕනේ මොකද්ද? වෝල්ටේජ් කන්ට්‍රෝල් සෝස් එකක් තමයි ගන්න ඕනේ. වෝල්ටේජ් කන්ට්‍රෝල් සෝස් එකක් වෙන්නේ කරන්ට් සෝස් එක. එතකොට කරන්ට් සෝස් එක තමයි මෙතන ඕනේ. මෙතන මොකද්ද ඕනේ? මෙතන දැන් මේක ගත්තොත් මේක කරන්ට් කන්ට්‍රෝල් සිග්නල් නෙමෙයි මොකද්ද VI ගන්න. එතකොට ඒකට ඕනේ කරන්ට් කන්ට්‍රෝල් ඒක තමයි ඒකට ඕනේ. දැන් කොන්වෙක්ස් එක කරන්ට් කන්ට්‍රෝල්. එතකොට ඒකක් ඕනේ. රෙසිස්ටරේ අවුලක් නැහැ. මෙතන සෝස් එක ගන්න ඕනේ වෝල්ටේජ් සෝස් එක. මොකද ඒක තමයි කරන්ට් කන්ට්‍රෝල් සෝස් එක. එතකොට අපිට මේ ප්‍රස්ථාරයේ දීලා මේ බඩු ටික දුන්නොත් අපිට මේක හදන්න පුළුවන්. VI එක හදන්න පුළුවන්. හරි. ඊට පස්සේ තව දෙයක් මතක තියාගන්න ඕනේ. මේ බඩු ටික හම්බුනාට පස්සේ අපි ඒවා සෙට් කරන්න විදිහ. මේවා සෙට් කරන්නේ පැරලල් විදිහට. මේවා සෙට් කරන්නේ සීරීස් විදිහට. ඒ කියන්නේ මෙහෙම ආයේ මේ එක බ්‍රාන්ච් එකක තියෙන එක එලිමන්ට් එකක් විතරයි. ඒ කියන්නේ දැන් රෙසිස්ටර් එකක් හයි ගන්නවා නම් මෙහෙම හයි කරන්න පුළුවන්. කරන්ට් සෝස් එකක් හයි ගන්නවා නම් මෙහෙම. එහෙම නැත්නම් I එක යන පැත්ත මේ වෙනස් වෙන්න පුළුවන්.
ඊට පස්සේ මේවා එහෙම ඒ වගේ එහෙම තියෙන්න බල. මේවා ඕනි තරම් තියෙන්න බල. මේවා නම් සාමාන්‍යයෙන් දෙකක් තමයි. ඉතින් දෙකක් කියන්නේ කරන්ට් සෝස් එකකුයි රෙසිස්ටර් එකකුයි අරගෙන හදන්න පුළුවන්. මේවර අත්‍යවශ්‍යම නොවෙන්නත් පුළුවන්. يعني රෙසිස්ටරයක් නැතුව හදන්න පුළුවන් දේවල් තියෙන්නත් පුළුවන්. කරන්ට් සෝස් නැතුව පුළුවන් ඒවා තියෙන්නත් පුළුවන්. ඒක රඳාවා තියෙන්නේ මේ VI graph එක මත. ආයේ මේකේ මොනවද මෙයාට කිව්වේ කොන්කේව් රෙසිස්ටර්ස් වල පැත්ත මේ පැත්තටම දාන්නේ. ඒ කියන්නේ දැන් මේකේ VI මෙහෙමනේ තියෙන්නේ. අර අපි පුරුදු VI එකම තමයි පැත්තටම තමයි මේක තියෙන්නේ. මේක අනිත් පැත්තට එහෙම දාන්න එපා. එහෙම දාන්න එපා. ඊට පස්සේ මේක වෙන්නේ සීරීස් නේ. එතකොට මේකේ සීරීස් සෙට් වෙන්නේ මේ තුන කිව්වට දැන් මේවා ගොඩක් තියෙන්න බල. මේවා එහෙම ගොඩක් තියෙන්න බල. රෙසිස්ටර්ස් සහ වෝල්ටේජ් සෝසස් එකක් තමයි තියෙන්නේ සාමාන්‍යයෙන්. ඒ කියන්නේ එකකින් වැඩි කරගන්න බල අපිට. හරි. එතකොට දැන් අපි මේක කරන්න යන්නේ මෙච්චර කල් අපි කරේ නෙට්වර්ක් එක දුන්න පස්සේ ඒකෙන් VI එක ගත්තා. දැන් අපි කරන්න යන්නේ VI එක දුන්නාම ඒක හදාගන්න තමයි යන්නේ. ඒක හදාගන්න අපිට බඩු සෙට් එකක් තියෙනවා. වෝල්ටේජ් කන්ට්‍රෝල් VI එකක් දුන්නොත් මේ තුනෙන් හදන්නේ. කරන්ට් කන්ට්‍රෝල් එකක් දුන්නොත් මේ තුනෙන් හදන්නේ. එතකොට අපි හදන විදිහක් දන්නවා. ඒ කියන්නේ මේක දුන්නොත් කෙලින්ම පැරලල් සෙට් කරන්න තියෙන්නේ. මේක දුන්නොත් කෙලින්ම සීරීස් සෙට් කරන්න තියෙන්නේ. දැන් අපිට ඊට පස්සේ ගානක් හදද්දි මොකක්ද වෙන්න ඕනේ? දැන් අපි මේවට දැන් මෙහෙම සෙට් කරන්න අපි මේකේ වැලියුස් ටිකක් දැනගන්න ඕනේ. මේකේ G1 E1 G2 E2 මේ වැලියුස් ටික හොයන්න තමයි මේ අපි මොකක් හරි කරන්න සෙට් කරන විදිහ වෙනස් වෙන්නේ නැහැ. දැන් අපිට ඊළඟට කරන්න තියෙන්නේ මේ වැලියුස් මේ ප්‍රස්සාරයේ මේ දැන් ප්‍රස්සාරය දෙද්දි අපිට ඒ අනුක්‍රමණ එහෙම හොයාගන්න හරි එක්ක දෙනවා නැත්නම් අපි හොයාගන්න ඕනේ. ඒ ටික දෙනවා. ඒවට අනුව අපි මේ G සහ E කියන දේවල් හොයාගන්නවා. මේක නම් R සහ I. මේවත් අන්න මෙතන R එකක් යනවනේ ඒක R නොට් හරි මක් හරි E ඒ ටික හොයන්න තමයි තියෙන්නේ ඊළඟට. ඒක කරන්න කලින් මේ ටික මම කරානේ කලින් මුලින්ම මේක තියෙන අර අනුක්‍රමණ පැති දෙකෙන් ගන්න පුළුවන් කියන එක. මේක දෙකක් ගියාම එකක් යනවා. ඒතර ඒ කියන්නේ අපි සලකන තිරක්ෂයේ එක මේ පැත්තට එකක් ගියාම කීයක් යනවද කියන එක තමයි අනුක්‍රමණය කියන්නේ. මේ පැත්තට දෙකක් ගියාම එකක් යනවා කියන්නේ එකක් ගියොත් භාගයයි නෑනේ. ඒතර භාගය තමයි අනුක්‍රමණය. ඒ ටික මම මුලින් කරා. මේ දෙක එකතු කරද්දී දැන් අපි අනුක්‍රමණ මාක් කරද්දී IV ප්ලේන් එකේ මේක නම් මාක් කරන්නේ G වලින් මාක් කරනවා. G සමාන 1යි G සමානයි භාගයයි. ඒ කියන්නේ එකක් ගියාම භාගයයි. එකක් ගියාම එකයි යන්නේ. ඒතර මේ දෙක එකතු කරොත් එන රේඛාව තියෙන්නේ මේ දෙක එකතු කරන්න. එකක් ගියොත් දෙකක් එක දෙකයි එකයි තුන බෙදීම දෙක තමයි මේක අනුක්‍රමණය. හැබැයි අපි මේ පැත්තට සැලකුවොත් මේ පැත්තට නම් අපි එකතු කරන්න තියෙන්නේ මේක G වලින් ලියාගන්න එපා R වලින් ලියාගන්න. R2 කියන්නේ එක නම් එකමයි. G2 කියන්නේ දෙකයි. එතකොට මේ දෙක එකතු කරපුවහම එන අලුත් රේඛාව කියන්නේ මේකනේ. ඒකේ අනුක්‍රමණය අන්න මෙතන R එක දෙකයි. මේක අර ඔළුව හරවලා තමයි බලන්න ඕනේ. එහෙනම් මේක දැන් නම් එහෙම ගන්න ඕනේ නැහැ. ඒ දෙක එකතු කරාම මේක එන්නේ R සමානයි 3 කියන
රේඛාවක් තමයි එන්නේ. එතකොට දැන් r සමානයි 3 කියන්නේ මේ පැත්තෙන් බැලුවොත් 1/3. හරි ඒ ටික තමයි ග්‍රේඩියන්ට්ස් ගැන දැනගන්න දෙන්නේ. ඊට පස්සේ තියෙනවා මේ වගේ. හරි දැන් අපිට කරන්න තියෙන්නේ මේ වගේ දෙයක් හදන ගන්න. එතකොට මෙහෙම දැන් මෙතන බලන්න මේක මෙහෙම තිබ්බ ලයින් එකක් මෙහෙම නැමිලා තියෙන්නේ. එතකොට අපි දැනගන්න ඕනේ මේ වගේ නැම්මක් තියෙද්දි කොහොමද මේ නැම්ම ගන්න කියලා. ඒක ගන්නෙ මෙහෙම. දැන් හිතන්න අපිට මේක හදන්න ඕනේ කියලා මෙහෙම එකක්. දැන් සර්කිට්ස් ගැන හිතන්නවනේ ඉරි ගැන විතරක් හිතන්න. ලයින්ස් ඉස්සෙල්ලා අපි ගන්න ඕනේ මේ එකයි අනුක්‍රමණ එක වෙන ඉරක් තියෙන්නේ. ඒ ඉර ගන්න ඕනේ. එතකොට මේ තියෙන්නේ ඉර. එතකොට අනුක්‍රමණ එක වෙන ඉර ගත්තාම ඒක මෙහෙම මේ දිගටම තියෙනවානේ. එහෙනම් දිගටම තියෙනවා. ඊට පස්සේ අපි මේ වැල්යු එකේදී කියන්නේ x සමානයි a කියන වැල්යු එකේදී අපිට මේක නමා ගන්න ඕනේ මේ පැත්තට. දැන් තිබ්බේ අනුක්‍රමණය 1යි. දැන් අපිට කරන්න ඕනේ භාගයක් කරන්න ඕනේ අනුක්‍රමණය. එහෙම කරන්න නම් මොකද්ද කරන්න ඕනේ? අපි දන්නවා ඉරකට තව ඉරක් එකතු කරපුවාම ඉරක්ම එනවා අනුක්‍රමණ දෙක එකතුයි. එතකොට අපිට පුළුවන් මේ ඉරට මෙතනින් මෙහාට ඉරක් එකතු කරන්න. මේ ඉරේ අනුක්‍රමණ දෙක එකතුව මේක වෙන විදියට. එතකොට ඒක කොහොමද කරන්නේ? අපි දැන් මෙතනදී දැන් මේ පොයින්ට් එකනේ මෙතනින් තමයි වෙනස් වෙන්නේ. එතකොට දැන් මෙතන අනුක්‍රමණය කියන්නේ මේ වගේ මෙහෙම කෝණයක්නේ හැරෙවිලා තියෙන්නේ. දැන් අපි මෙතනදී දුන්නොත් නිකන් ඒ කෝණෙම වගේ දුන්නොත් මොකද වෙන්නේ? ඒ කෝණෙම තියෙන ඉරක් මෙතනින් පටන් ගන්න මෙහෙම දුන්නොත් මේ දෙකේ අනුක්‍රමණ දෙක එකතු වෙනවානේ. එහෙම එකතු වෙලා මේ වගේ එකක් හැදෙනවා. ඒක තේරෙනවනේ කියන්නේ මේ කෝණ දෙක සමාන කියන්නේ අනුක්‍රමණ දෙක සමානයි. සමාන කියන්නේ එකක් දාන්නේ අනිත් එක ඍණ. ධන ඍණ එකතු වෙනවම බිඳුව වෙලා මෙහෙම යනවා. එහෙම වෙන්නේ මේ දෙක සමාන වුණොත්. අපි මේක තව වැඩි කරොත් මොකද වෙන්නේ? මේක තව මෙහාට කරොත් මේක දැන් මෙතන තිබ්බ එක මෙතෙන්ට ආවා. දැන් තව චුට්ටක් පල්ලෙහාට වෙනවා. එතකොට දැන් අපිට නමා ගන්න ඕනේ කොච්චරද? අපිට මේ තිරස් වෙන්නම නමන්න ඕනේ නැහැ. අපිට නමන්න ඕනේ ටිකක්. එතකොට ටිකක් නමන්නම් මේ කෝණයට වඩා අඩු කෝණයක් මෙහෙම ඉරක් එකතු කරලා නම් හරි. එතකොට දැන් මෙතනින් මෙහාට මේ ඉරට මොකක්ද දෙන්න ඕනේ? මෙතනින් මෙහාට දැන් අපි කරන්නේ මේ ඉරි දෙක එකතු කරනවානේ. එතකොට අපිට මෙතනින් මෙහාට මේ ටිකම තියාගන්න ඕනේ. ඒ හින්දා මේක මෙහෙමම තියෙනවා. හරි එතකොට දැන් අපිට මෙතනදී මෙහෙම නැම්මක් හදාගන්න ඕන නම් ඉස්සෙල්ලා මේ ඉර හදාගන්න. මේ ඉර තියෙනවා. ඊට පස්සේ අපිට නමන්න ඕනේ දැන තියෙනවානේ. ඒකට මෙහෙම ගිරන්න මෙතනින් නමන්න. එතකොට දැන් අපිට හදාගන්න ඕනේ මේ අනුක්‍රමණයනේ. එතකොට මේකේ අනුක්‍රමණය 1යි. මේකේ අනුක්‍රමණය m1 කියලා හිතන්න. මෙතනින් 1 ධන m1 කියන එක නා භාගයට සමාන වෙන්න ඕනේ. 1 ධන m1 සමානයි භාගය. m1 කියන්නේ එතකොට ඍණ භාගය. එතකොට අපි මෙතනින් ඉඳන් මෙතෙන් ඍණ භාගයේ මේක දැන් එහෙම දිගටම තියෙනවා. ඍණ භාගයේ ඉරක් එකතු කරොත් මේකේ අනුක්‍රමණය භාගයක් එනවා. හරිනේ. එතකොට එහෙම තමයි අපිට මෙහෙම මේ වගේ නම්මක් හදාගන්න ඕන නම් නමන්න. මේ කරන්න. හරි. දැන් ඔයාලට මේක කරද්දි පොඩ්ඩක් තේරෙන්නේ නැති මේ මෙතන වෙන වැඩේ. ඒ කියන්නේ අනේ ඒක පස්සේ බලන්න. හරි. දැන් අපිට දෙනවා මේ වගේ vi ප්‍රස්ථාරයක් දෙනවා. ඊට පස්සේ කියනවා අපිට මේකේ නෙට්වර්ක් එක හදන්න කියලා.
එතකොට අපි මුලින්ම බලන්න ඕනේ මේක වෝල්ටේජ් කන්ට්‍රෝල්ඩ් එකක්ද කරන්ට් කන්ට්‍රෝල්ඩ් එකක්ද කියලා. එතකොට මේක දැක්කහම පේනවා නිකන් මේ පැත්තට යනවා කියන්න තියෙන්නේ. එතකොට වෝල්ටේජ් කන්ට්‍රෝල්. එහෙම නැත්නම් බලන්න මේ I value එකදී තියෙනවානේ V values දෙකක්. එතකොට තුනක් තියෙනවද? එතකොට ඒ කරන්ට් කන්ට්‍රෝල් නෙමෙයි වෝල්ටේජ් කන්ට්‍රෝල් එකක් තමයි අපිට දෙන්නේ. එතකොට වෝල්ටේජ් කන්ට්‍රෝල් එකක් හදන්න නම් අපිට අපේ බඩු සෙට් එකේ මොනවද තියෙන්නේ? වෝල්ටේජ් කන්ට්‍රෝල් මේකක් කොන්කේව්ද කොන්වෙක්ස්ද? කොන්කේව් එක තමයි වෝල්ටේජ් කන්ට්‍රෝල්ඩ් එක. ඊට පස්සේ රෙසිස්ටර් එකක් ඕනේ. ඊට පස්සේ ඕනේ සෝස් එක. සෝස් එක වෝල්ටේජ් කන්ට්‍රෝල්ඩ් වෙන්න නම් කරන්ට් සෝස් එකක් වෙන්න. ඒතර මේ තුන තමයි අපිට පාවිච්චි කරන්න තියෙන්නේ. ඊට පස්සේ අපි දන්නවා මේකේ graph එක තියෙන්නේ මේ වගේ මෙහෙම ගිහිල්ලා මෙහෙම තියෙන්නේ ඍණ එකේදී ධන එක නම් මෙහෙම ගිහිල්ලා මෙහෙම. එතකොට ඒ ටික දන්නවා. හරි. ඊට පස්සේ දැන් අපි මේක හදන්න තමයි යන්නේ. ඉස්සල්ලාම බලන්න මේකේ තියෙන්නේ අනුක්‍රමණය දෙක වෙන ඉරක්නේ. මෙතන දෙක එතන 6 මෙහෙම වැලියුස් ටිකක් දීලා තියෙනවා. මෙතන ඉස්සල්ලාම තියෙන්නේ අනුක්‍රමණය දෙක වෙන ඉරක්. එතකොට අපි මෙතනත් කරන්න ඕනේ අනුක්‍රමණය දෙක වෙන ඉරක් ගහගන්න. එතකොට අනුක්‍රමණය දෙකක් කියන්නේ එහෙම එකක් ගියාම දෙකක් උඩට යන්න ඕනේ. මේ වගේ ඉරක්. හරි. ඊට පස්සේ අපිට මේ v සමානයි 2ේදී මේකේ අනුක්‍රමණය 2යි. ඊට පස්සේ අපිට v සමානයි 2ේදී මෙහෙම නැම්මක් හදාගන්න ඕනේ. මෙහෙම යන්න ගියපු එක මෙතනින් නමා ගන්න ඕනේ. එතකොට ඉස්සෙල්ලා කරපු එක මතකද? අපිට මෙහෙම නමා ගන්න ඕන නම් අපි කරන්නේ එතනදී ඉරක් එකතු කරනවා. ඒ ඉරේ මේ පැත්තේ බිඳුව තියෙන්න ඕනේ. මෙතෙන්ට යනකම් බිඳුව තියලා ඊට පස්සේ මේක මෙහාට අපිට අර ඕන එක හදාගන්න විදිහට එකතු කරන්න. දැන් අපිට මෙහෙම ගියපු ඉර උඩට නම් තව නමන්න ඕනේ. එහෙම ගන්නම් මේක පල්ලෙහාට කරලා බෑ. උඩට තමයි කරන්න. දැන් මෙතන බලන්න මොකද්ද වෙන්න ඕනේ කියලා. දෙකට යනකම් මේ ටිකම තමයි තියෙන්නේ. එතකොට මෙතන ඉඳන් දෙකට යනකම් මේ ටික බිඳුවේ තියෙනවා. ඊට පස්සේ මෙතනදී අපි මේක නමන්න නම් මේ පැත්තට ඉරක් තමයි එකතු වෙන්නේ. එතකොට දැන් මේකේ අනුක්‍රමණය මොකද්ද? මේකේ අනුක්‍රමණය කියන්නේ G එකන්නේ. මේකේ අනුක්‍රමණය කියන්නේ G එකක්. G එක කියලා මම දාන්නම්. G කියන්නේ දැන් IV කේ අනුක්‍රමණය G නේ. ඒතර ඒක තමයි G. G එකයි 2යි. ඒ කියන්නේ මෙතනින් මෙහාට මේකේ අනුක්‍රමණය 2. මේකේ අනුක්‍රමණය G එකනේ. එතකොට 2 දාන G එකෙන් කියන එකෙන් හැදෙන්න ඕනේ මේකේ අනුක්‍රමණය. ඍණ භාගය. එතකොට G එක කියන්නේ ඍණ 5 බෙදීම දෙකක් නේ. ඍණ 2යි 2 4යි 5යි. ඔව්. G කියන්නේ ඍණ 5 බෙදීම දෙකක්. එතකොට ඒක තමයි මෙහෙම. හරි. දැන් කොහොමද අපේ ඉර තියෙන්නේ? දැන් අපේ ඉර තියෙන්නේ මෙහෙම ගියා. ඊට පස්සේ මේක දැම්මනේ අපි. ඒක දැම්මින් ඉඳ මෙහෙම නැමුණා. නැමිලා දැන් මේක මෙහෙම දිගටම යනවා අපේ දැන් තියෙන විදිහ අනුව. හරිද? මෙහෙම තමයි එකක් තමයි දැනට තියෙන්නේ. අපි වෙනවාට මේ 6ේදී උස්ස ගන්න ඕනනේ මේක. එතකොට 6ේදී අපි තව මේ වගේ එකක් දෙන්න ඕන. 6ේදී දැන් දැනට හැදිලා තියෙන එකේ අනුක්‍රමණය ඍණ භාගය. මේක තමයි දැනට හැදිලා තියෙන්නේ.
අපි මොකක් හරි එකක් දෙන්න ඕනේ ඒක උඩට උස්ස ගන්න. එතකොට මෙතනින් මෙහාට මොනවත් වෙන්නේ නැහැ. මෙතනදී අපි දෙන්න ඕනේ මේ පැත්තට එකක්. එතකොට ඒකේ මේ ඍණ භාගය කියන එක එකතුව ධන භාගය වෙන්න ඕනේ. ඒ කියන්නේ දැන් මෙතනට තියෙන දැන් අනිත්‍ය ගැන හිතන්න එපා. මෙතන 2යි මෙතන g1 කියන්නේ ඍණ භාගය දෙන්නේ. ඒ ටික වැඩක් නැහැ කියන්නේ ඒ ටිකේ එකතුවනේ මේ ඍණ භාගික හැදිලා තියෙන්නේ. ඒතර දැන් ඔයා හිතන්න ඕනේ මේ ඍණ භාගය කියලා එකක් තියෙනවා. අපිට ඒක මෙතනදී මේ පැත්තට නමා ගන්න. ඒක නමා ගන්න අපි දැම්මා මෙහෙම එකක්. උඩ පැත්තට එන්න ඕනේ. උඩට නමන්න. ඒකේ අනුක්‍රමණය G2 කියලා හිතන්න. එතකොට G2ට ඍණ භාගය එකතු වෙනවා. G2 ධන ඍණ භාගය කියන එක්කෙනා සමාන වෙන්න ඕනේ මේකට. මේක තමයි දැන් අපිට හදන්න ඕනේ. ඒකට G2 කියන එක්කෙනා එකක් වෙනවා. හරි. දැන් ආයේ මෙහෙන් කොහෙවත් නැමෙන්නේ නැහැ. එතකොට දැන් මේ ටිකෙන් අපි මේක හදලා තියෙනවා. දැන් මේක බැලුවට පේන්නේ නැති වුණාට මෙහෙම එකක් තියෙන කියලා ඔයාලා එකතු කරන්න දන්නවනේ දැන් මේකේ voltage control එකක් මේ පැත්තට තමයි එකතු කරන්නේ. මේ පැත්තට එකතු කරොත් මේක එනවා. මොකද දැන් මෙතන ඉඳන් මෙතෙන් යනකම්ම මේ ටික තියෙනවා. මේ ටික මේ කොළ එකයි රෝස් එකයි බින්දුවනේ. ඒතර උඩට එකතු කරොත් මෙතෙන් යනකම්ම මේ ටික තියෙනවා. ඊට පස්සේ මෙතනින් පස්සේ මේක තාම බින්දුව. මේක එකතු වෙනවා. මේක එකතු වුණාම මේක අනුක්‍රමණය අඩු වෙලා පල්ලෙහාට යනවා. ඊට පස්සේ තමයි මේක ආයෙ එකතු වෙනවා. එතකොට පොඩ්ඩක් ඉස්සෙනවා. පොඩ්ඩක් නේ. දැන් ටිබ් එක මෙහෙමනේ තිබ්බේ. ඒක මේ පැත්තටම ඉස්සෙනවා. හරි. එහෙම තමයි මේක හදන්නේ. මේකෙන් මේක හදන්නේ මේ වගේ ඉරි කැලලි එකතු කරලා. දැන් ඔයාලට මතක ඇති මේකේ ප්‍රස්ථාරයන්දනේ අපි. ඒකේ ප්‍රස්ථාරයන්ද මෙහෙම තියෙනවා අනුක්‍රමණය ඍණ නම් මෙහෙම තියෙනවා අනිත් එක. එතකොට දැන් අපිට ඇවිල්ලා තියෙන්නේ ඒ වගේ මේවා ටිකක් තමයි. මේ රෝස් එක බලන්න. මෙතන ඉඳන් මෙතෙන් බිඳුවක් තියෙනවා. ඊට පස්සේ මෙතන ඉඳන් මෙතෙන්ට අනුක්‍රමණය ඍණ 5 වීම දෙක. ඊට පස්සේ කොළ එක තියෙනවා මෙතන ඉඳන් මෙතෙන්ටම බිඳුවයි 6දී එනවා අනුක්‍රමණය 1. එතකොට මේ ඇවිල්ලා තියෙන්නේ concave resistors දෙක VI graphs. එතකොට අපිට හිතන්න බලන්න මේ තමයි අර අපි හොයන්න ඕනේ අගයන් ටික. කියන්නේ කිව්වනේ අපිට මේක හදන්න අපි දන්නවා දාන්න ඕනේ දේවල් ටික. ඒවත් ටික දාන්න ඕනේ පැරලල් කියලා දන්න අපිට හොයාගන්න තියෙන්නේ මේ අගයන් ටිකනේ. G1 G2 ආයේ මේ R I වගේ තමයි හොයන්න. එතකොට දැන් මෙතන අපි ඒ ටික හොයලා තියෙනවා. මේ දම් පාඩේ තමයි රෙසිස්ටර්. අර මූල ලක්ෂ්‍ය හරන ඉරක් කියන්නේ රෙසිස්ටර් යන්නේ. එතකොට මේකේ R කියන්නේ 2යි. මේ කොළ පාටින් තියෙන එක කියන්නේ කොන්කේව් රෙසිස්ටර් එකක්. ඒක කොහොමද අපි මේව ගන්න අර ටපල් එකක් දානවා කිව්වේ. ඒකේ තියෙන්නේ 1යි දැන් මේකේ මොනවද ඕම් වගේ දාන්නම්කො මොකක් හරි. මේක දැන් ඇම්පියර් තිබ්බොත් ඕම් 1යි ඕම්. මෙතන ඒක දාන්න GE2නේ. මෙතන මේ E කියන්නේ මොකක්ද? E කියන්නේ මෙතන අගේ 6. ඊට මෙතන මේකේ තියෙන්නේ G කියන්නේ ඍණ 5 බෙදීම 2යි. E කියන්නේ 2. හරි. එතකොට අපිට දැන් අපේ සර්කිට් එකේ එලිමන්ට්ස් 3යි තියෙන්නේ. රෙසිස්ටර් එකක් තියෙනවා, කොන්කේව් රෙසිස්ටර්ස් දෙකක් තියෙනවා. කරන්ට් සෝස් සහ කරන්ට් සෝස් එකක් මේකට ඕන වෙන්නේ නැහැ. හරිද? ඒක ඕන වෙන්නේ ඇයි කියලා බලමු පස්සේ ගානක. එතකොට දැන් මේක සර්කිට් එක අඳින්නේ කොහොමද? සර්කිට් එක අඳින්න විදිහ අපි කලින්ම දන්නානේ. ඔක්කොම පැරලල්ව තමයි තියෙන්නේ. VI එක මෙහෙම එනවා. රෙසිස්ටර් එකක් තියෙනවා. ආයි කොන්කේව් ඒවා දෙකක් තියෙනවා. ඊට මේකේ අර යුනිට්ස් දාන්න 5 වෙදීම 2යි ඕම්. මේක වෝල්ට් මේකත් වෝල්ට්.
තර මේ අගයන් දෙක මෙතන මාක් කරන්න ටපල්ලයක් දාලා මං එක් කරන්න ඊට පස්සේ රෙසිස්ටර් එකක් දාන්න එක කිය දෙකයි අර කිලෝ ඕම් එහෙම වෙන්නේ අර මෙතන මිලි ඇම්පියර් වගේ තිබ්බ ඒක හිතලා ගන්න මොකක් කරලා හරි ඒක එහෙම කරන්නේ හරි ඊට පස්සේ තව දෙයක් අපි දැනගන්න දැන් මෙහෙම ඉරක් තියෙනවා හරිද ඒ ඉර අපිට ඕනේ මෙහෙම ෂිෆ්ට් කරන්න කියන්නේ මෙතන මෙහෙම තිබ්බ ඉර අපිට ඕනේ මෙහෙම කරලා මෙතෙන්ට ගන්න. එතකොට ඒක කරන්න පුළුවන් විදි දෙකක් තියෙනවා. අපිට හිතන්න පුළුවන් දැන් මෙතනනේ තිබ්බ ඉර අපිට හිතන්න පුළුවන් ඒක මේ I අක්ෂය දිගේ මෙහෙම පල්ලෙහාට ගෙනාවා කියලා හිතන්න පුළුවන්. හරිද? එතකොටත් මේ ඉර හැදෙනවනේ. එහෙම නැත්තම් අනිත් විදිහට හිතන්න බලන්න අපිට මේක මෙහෙම v අක්ෂය දිගේ මේ දුරක් කරන් ගියා. ඒ දෙකෙන්ම අපිට මේක shift කරගන්න බලන්න. එකක් තමයි I අක්ෂය දිගේ මෙහෙම පල්ලෙහාට අරන් යන. අනිත් එක තමයි v අක්ෂය දිගේ මෙහෙම අරන් යන. එතකොට එහෙම කරන්නේ කොහොමද? දැන් මොකක් හරි ඉරක් මේ පැත්තට shift කරනවා කියන්නේ මොකක්ද වෙන්නේ දැන්? අපි මේ වගේ මේ ඉරයි රෝස ඉරයි මේ කඩ ඉරයි එකතු කරා නම් මේ මේ ඉර හැදෙනවා නේද? මේක shift වෙනවනේ මේ පැත්තට. එතකොට එහෙම කරන්න දැන් මෙතන මේ ඉරි නැතුව මේ එලිමන්ට්ස් වලින් හිතුවොත් මොකද වෙන්නේ? මේක රෙසිස්ටර්. මේක මොකද්ද? මේක කරන්ට් සෝස් එක. ඒතර අපිට කරන්ට් සෝස් එකක් පාවිච්චි කරලා මෙහෙම තිබ්බ ඉරක් මේ පැත්තට shift කරගන්න බලන්න. එහෙම නැත්නම් අපිට තව විදියක් පුළුවන්. මේ පැත්තටත් ගෙනියන්න බලන්න. එතකොට මෙහෙම තිබ්බ ඉරට මේ වැලියු එකේ වෝල්ටේජ් සෝස් එකක් දුන්නොත් දැන් අර ඔලුව කරකවලා බලන්න. එහෙම බලද්දි මේ පැත්තට එකතු වෙන්නේ. මේ පැත්තට එකතු වෙනවා නම් මේකට මේක එකතු කරාම මේ පැත්තට shift වෙනවා මේ ප්‍රමාණය. එතකොට අපිට shift කරගන්න විදි දෙකක් තියෙනවා. එතකොට දැන් අපිට තියෙන මේ බඩු වල හැටියට තමයි ඒක කරන්න. දැන් අපි වෝල්ටේජ් කන්ට්‍රෝල් එකක් හදනවා නම් අපිට මොනවා හරි shift කරගන්න අපිට පාවිච්චි කරන්න පුළුවන් මේක විතරයි. කරන්ට් සෝස් එක. කරන්ට් කන්ට්‍රෝල් එකක් shift කරන්න නම් වෝල්ටේජ් සෝස් එකක් පාවිච්චි කරන්න පුළුවන්. එතකොට දැන් අපි අර අන්තිමට හදපු ගානේ ඒකෙදී අපිට පාවිච්චි කරන්න උන්නේ නැහනේ මේ වෝල්ටේජ් සෝස් දැන් මේකෙදී පාවිච්චි කරන්නේ කරන්ට් සෝස් එකනේ. කරන්ට් සෝස් එක පාවිච්චි කරන්න උන්නේ නැත්තේ මේක shift කරන්න ඕනේ උන්නේ නැති හින්දා. හරිද? ඒක shift කරන්න ඕනේ වෙනවා කියන්නේ මේ වගේ එකක්. දැන් අපේ මේ දෙකයි අනුක්‍රමණය දෙක වෙන ඉර මෙහෙම මූල ලක්ෂ්‍ය හරහාම ගියානේ. එහෙම වුණාම අපි අර මේ පැත්තේ හදන එකෙත් මූල ලක්ෂ්‍ය හරහා යන දෙකයි අනුක්‍රමණය දෙක වෙන ඉරකින්ම වැඩේ පටන් ගන්න පුළුවන්. හරිද? එතකොට මේක හැබැයි මූල ලක්ෂ්‍ය හරහා ගියේ නැත්තම් කියන්නේ හිතන්න මෙහෙම තිබ්බා කියලා.
මේක අනුක්‍රමණය භාගය වෙන ඉරක් මෙහෙම තිබුණා. එතකොට දැන් අපි පටන් ගන්න එක කොහොමද මේ සින්තසයිස් කරන්න. කලින් එකේ නම් අපි පටන් ගත්තේ මේක දැන් මේකනේ හදන්න ඕන. මේ ඉර ගහලා ඊට පස්සේ මෙතනදී නම් වෙන එක ඒ ටික කරගන්න පුළුවන්. දැන් අපිට ප්‍රශ්නේ තියෙන්නේ මේක කොහොමද හදාගන්නේ කියලානේ. ඒක හදාගන්නේ එහෙම. දැන් අපිට මෙහෙම ඉරක් කෙලින්ම ඇඳගන්න බෑ. මොකද අපිට තියෙන බඩු වල හැටියට ඇඳගන්න ඕනනේ. දැන් අපිට තියෙන රෙසිස්ටර්ස් කරන්ට් සෝස් සහ මේ එතකොට මේකේ හැඩේ මේ හරි මෙහෙම හරි තමයි කොන්කේව් එක තියෙන්නේ. රෙසිස්ටර් එක මූල ලක්ෂ්‍ය හරහා යන ඉරක්. එතකොට දැන් මේ කරන්ට් සෝස් එක පාවිච්චි කරලා අපි මේ ඉර හදාගන්න. අපි ඉස්සෙල්ලා මේක හදාගද්දි ඉස්සෙල්ලාම කරන්න ඕනේ මේක තාම නැහැ. දැන් මේකේ අනුක්‍රමණයේ භාගයයිනේ. ඒ හින්දා අපි ඉස්සෙල්ලා අනුක්‍රමණයේ භාගය වෙන රෙසිස්ටරයක් දානවා. අනුක්‍රමණයේ භාගය කියන්නේ මේ G භාගය වෙන. G නේ මෙතන අනුක්‍රමණය. ඒතර R ගත්තොත් 2. මෙහෙම රෙසිස්ටරයක් දානවා. ඊට පස්සේ අපි ඒක උස්ස ගන්න ඕනේ මෙතෙන්. ඒ කියන්නේ මෙහෙම තියෙන එක මෙතෙන්ට උස්ස ගන්නවා. එතකොට දැන් අපිට කරන්ට් සෝස් ගන්න දෙන්නේ. එතකොට කරන්ට් එක පැත්තට තමයි උස්සන්න. අර දැන් අනිත් එකේ එහෙමනම් මේ වෝල්ටේජ් සෝස් එක පාවිච්චි කරලා ගන්න. මේකෙදි හිතන්න මේ ඉර මෙහෙම shift වුණා කියලා. අර මොනවාද වෝල්ටේජ් කරන්ට් කන්ට්‍රෝල් එක graph එක අදිද්දි මේ වගේ සෙට් වුණොත් එහෙම හිතන්න මේක මේ ඉර මෙහාට shift වුණා කියලා. එතකොට ඒකෙදි දාන්න ඕනේ මේ මෙතන තියෙන අගයට සමාන වෝල්ටේජ් එක. මේ වෝල්ටේජ් සෝස් එක. දැන් මෙතන දාන්න මෙතනදී උඩටනේ යන්නේ. එතකොට කරන්ට් සෝස් එකක් තමයි දාන්න ඕනේ. එතකොට මේකට මේ වැලියු එක නිකන් 3 කියලා ගන්න. එතකොට 3ේදී මෙහෙම එකක් දාන්න. හරි දැන් එතකොට මේ දෙක එකතු වුණාම මේ ඉර හැදෙනවා. ඊට ඉතුරු ටික අර විදිහටම දෙකේදී දාන්න ඕන කන්කේව් එක නමා ගන්න මේක. එතකොට මේ දෙක එකතු වුණාම මේක තියෙනවානේ. දැන් ඔයා මේ දෙක ගැන හිතන්න බෑ. මේක තියනවා කියලා හිතන්න. ඊට පස්සේ ඉතුරු ටික කරන්න. අර හැම වෙලාවෙම දැන් මෙතන මේක දිහා බැලුවහම මේක සංකීර්ණ වෙනවා. දැන් මෙතන ඉටි ගොඩක් එනවානේ. ඒ වුණාට ඔයා මේ බලන්න ඕනේ මේකේ දැන් අපි ඉන්න තැන මොකද්ද? එතන ඉඳන් අනිත් එක යන්න මොකද්ද කරන්න ඕනේ? හරි. දැන් මෙතන අපි දැන් දානවානේ කරන්ට් සෝස් එකක් 3 ඇම්පියර. එතකොට මේ වගේ වෙලාවක තමයි මෙතන මීට අමතරව තව කරන්ට් සෝස් එකක් එන්නේ. ඊට පස්සේ මේ කරන්ට් සෝස් එකේ පැත්ත මාක් කරන්නේ දැන් මෙතන ධනාගයන්නේ තියෙන්නේ. ධනාගයක් හැදෙන්න නම් අපි දැන් I එන්නේ මෙහෙමනේ. I ආවට පස්සේ ඒ I යන පැත්තට, ඒ කියන්නේ මෙතනින් එන I මේ පැත්තට නෑනේ. ඒ පැත්තටම දාන්න ඕනේ ධනාගයක්. 3 ඇම්පියර්. උඩට දැම්මොත් එහෙම ඒක ඍණ 3ක් කියලා තමයි ගන්න. කියන්නේ දැන් මෙතන අපි එකතු කරගන්න ඕනේ ඍණ 3ක්. දැන් හිතන්න මේක උඩට යන්නේ නැතුව මේක පල්ලෙහා තිබ්බි කියලා ඉර. එහෙම ගන්නම් රෙසිස්ටරයට එකතු කරන්න ඕනේ ඍණාගයක් තියෙන කරන්ට් සෝස් එකක් ඉර මේ පැත්තේ. එතකොට කරන්ට් එක මාක් කරන්නේ උඩ පැත්තට. හරි. එතකොට ඒක එහෙම තමයි ගන්නෙ. මේ අර ලයින් shift එක කරන්නේ. මේ අර කරන්ට් සෝස් එකක් වෝල්ටේජ් සෝස් එකක් දාන විදිය. දැන් මේක කරන්ට් සෝස් එකකින් shift කරනවා නම් ඒක දාන්නේ මේ පැත්තට. වෝල්ටේජ් සෝස් එකකින් දානවා නම් ඒක මෙහෙම හරි අනිත් පැත්තට.
ඒක සීරීස් කරන්න මේක පැරලල්. හරි ඊට පස්සේ මේක බලමු. මේකෙදී අපිට මේක තමයි හදන්න කියලා තියෙන්නේ. දැන් ඉස්සෙල්ලාම කරන්න ඕනේ මේක මොකක්ද කියලා බලන්න ඕනේ. මොන කන්ට්‍රෝල්ඩ් එකක්ද? මේක ඇවිල්ලා කරන්ට් කන්ට්‍රෝල්ඩ් එකක්නේ. එතකොට කරන්ට් කන්ට්‍රෝල්ඩ් එක හදද්දී අපි පාවිච්චි කරන්න ඕනේ convex එකයි resistor එකයි voltage source එක. මේවා ගොඩක් පාවිච්චි කරන්න පුළුවන්. මේ දෙකේ එක ගානේ තිබ්බොත් හරි ඊට පස්සේ මේ graph එක හදන්න ඕනේ. දැන් මේකේ බලන්න. මේකේ ඉස්සෙල්ලාම මේ ඊට තමයි ගන්න ඕනේ. මේ ඉර අපිට කෙලින්ම තනියම හදාගන්න බෑ. මේකේ අනුක්‍රමණය එකයි, මේකේ ඍණ එකයි, මේකේ එකයි. මේ ඉර කියන්නේ මෙතන තිබ්බ ඉරක් මේ පැත්තට shift වෙලා තියෙන්නේ. දැන් මේකෙදි අපිට දෙන්න voltage source එකන්නේ. එතකොට අපි දැන් අනුක්‍රමණ එක වෙන ඉරක් මෙතන තිබ්බොත් ඒක රෙසිස්ටර් යන්නේ. අපි දැන් අපිට කරගන්න ඕනේ මේ ඉර හදාගන්න තමයි ඕනේ. හරිද? එතකොට අපිට අනුක්‍රමණය කරන රෙසිස්ටර් එක දාන්න බලන්න මේ පැත්තට. ඊට පස්සේ අපි ඒක shift කරගන්න ඕනේ මේ ඉර හැදෙන විදිහට. එනකොට දැන් අපිට තියෙන්නේ voltage source එකන්නේ. voltage source එකක් තියෙනවා අපිට මේ v අක්ෂය දිගේ තමයි එහාට මෙහාට කරන්න බෑ. i අක්ෂය දිගේ එහාට මෙහාට කරන්න බෑ. ඒක කරන්නේ current source එක. එතකොට මේකෙන් මේක හදන්න නම් අපි මේ ඉර මෙහාට shift කරන්න ඕනේ. මෙහෙම තිබ්බ ඉර මෙහෙම තියෙන ඉර අපිට මෙතනින් අල්ලලා මෙහෙම පල්ලෙහාට ගේන්න බෑ. හරිද? අපි කරන්න ඕනේ මෙහෙම තියෙන එක මේ v අක්ෂය දිගේ තමයි ගෙනියන්න. එහෙම ගිහිල්ලා මෙතෙන්ට ගෙනාවම තමයි මේ ඉර හැදෙන්නේ. මේ ඉර. එතකොට අපි කොච්චරක් මේ පැත්තට ගෙනියන්න ඕනද? අපි ගෙනියන්න ඕනේ මේක මෙහෙම දික් කරපුවම කැපෙන තැන තියෙනවනේ. එතෙන් යනකම් මේක මෙහාට ගෙනියන්න. එතකොට එහෙම කරන්න නම් ඒ v පැත්තට ගෙනියන්න දාන්න ඕනේ voltage source එකක්. ඒකේ අගේ 2 volt. අපේ resistor එක මෙහෙම තියෙනවා. ඒකට එකතු කරන්න ඕනේ 2 volt voltage source එක. දැන් මේක එකතු කරාට පස්සේ මේ ඉර මෙහාට යනවා. ඊට පස්සේ මේ ඉර හැදෙනවා. හැබැයි මෙතනින් නැමෙන්නේ නැහැ. මේක දිගටම මෙහෙම තියෙන ඉරක් තමයි දැන් තියෙන්නේ. ඊට පස්සේ අපිට මෙතනින් නමන්න ඕනේ. එතකොට දැන් මේක current control නේද? ඔව් current control යන්නේ. එතකොට අපි පාවිච්චි කරන්නේ convex එකනේ. එතකොට මේ පැත්තට නමන්න ඕන නම් අපි කරන්න ඕනේ දැන් ඍණ එකේදී තමයි නමන්න ඕන. හරිද? ඍණ එකේදී අපි ඉරක් එකතු කරන්න ඕනේ. දැන් අපිට තියෙන්නේ මේ වගේ ඉරක්. අපි ඒක මේ පැත්තට නමා ගන්න ඕනේ. ඒ හින්දා මේ වගේ පැත්තකට තමයි ඉරක් එකතු කරන්න. දැන් මම මේක නිකන් යන්නේ. ඒ කියන්නේ හැඩේ සමහර විට මෙහෙට වෙන්න පුළුවන්. මෙතනින් පල්ලෙහාට ගමු දෙන්න. ඒ ටික බින්දුවේම තියෙනවා. ඒ කියන්නේ දැන් අපි මේ ඉර හදලානේ තියෙන්නේ. ඒ ඉරට බාධාවක් එන්න බෑ මෙතනින් පල්ලෙහාට. ඒ හින්දා මේ ටික බින්දුවේම තියෙන්න ඕනේ. මෙතනින් උඩට දැන් අපිට තියෙන්නේ මේ ඉර. අපි හදාගන්න ඕනේ මේ ඉර. එතකොට මේ ඉරේ අනුක්‍රමණය කීයක් එන්න ඕනේ? මේක දැන් අපි
මේ පැත්තට හිතුවොත් අනුක්‍රමණය අර ඔළුව හරවලාදී මාරු වෙනවනේ. R වලින් හිතුවොත් මේක R1 කියලා හිතන්නවා. මේකට දැන් තියෙන එකේ අනුක්‍රමණය. දැන් තියෙන්නේ අපිට දැන් තියෙන්නේ මේ එකනේ. මේකනේ දැනට තියෙන්නේ. ඒකට මේක එකතු වුණාම තමයි මේක හැදෙන්නේ. ඒතර දැන් මේක එක කියලා මාක් කරලා දෙන්නේ මේ පැත්තට. මේ පැත්තට ගත්තත් ඒත් එකම. මේක ඍණ 1 මේ පැත්තට ගත්තත් ඍණ 1යි. අපි හදන්න ඕනේ එකට මේක එකතු වුණාම ඍණ 1ක් හැදෙන්න. එක දන R1 ඍණ 1ක් හැදෙන්න. එතකොට R1 කියන එක්කෙනා ඍණ 2යි. එතකොට මේක හරියට අඳිනවා නම් අඳින්න ඕනේ මේ වගේ. අනේ ඒත් වැරදි. එකක් ගියාම දෙකක් යන්න ඕනේ. අන්න ඍණ 2 කියන්නේ ඔව්. මේක නෙවෙයි. මෙහෙම තමයි තියෙන්නේ. එතකොට මේකේ R1 කියන එක්කෙනා ඍණ 2. එතකොට දැන් මේ මොකක්ද ඇවිල්ලා තියෙන්නේ? මේ ඇවිල්ලා තියෙන්නේ මේ convex resistor එක. එතකොට ඒකේ අගයන් දෙක මොනවද? මේක තියෙන්නේ R1යි I1යිනේ. මේකේ R කියන්නේ ඍණ 2යි. I කියන්නේ ඍණ 1යි. මේක මිලි ඇම්පියර් මේක එතකොට කිලෝ ඕම්. හරිද? එතකොට දැන් මොකක්ද වෙලා තියෙන්නේ? දැන් අපිට මේ නිල් කොළ එකනේ රෝස් එකනේ අපි හදාගත්ත මේ ඉර. ඊට පස්සේ අපි ඍණ 1ේදී මේ කන්වෙක්ස් රෙසිස්ටරේ දාලා මෙතනින් නැම්ම හදාගත්තා. නැමුවට පස්සේ දැන් තියෙන්නේ මේ ඉර. ඒක මෙහෙම දිගටම තියෙනවා. අපි මෙතනදී නවා ගන්න ඕනේ මේ පැත්තට. ඒ කියන්නේ කීයද? i සමාන 1ේදී තමයි ඊළඟ එක දාන්න ඕනේ. ඒතර i සමාන 1 වෙනකන් ඒක මොනවත් නොවි තියෙන්න ඕනේ. i සමාන 1ේදී එන්න ඕනේ ඉරක්. ඒ ඉරෙයි දැනට තියෙන ඉර. දැන් මේකේ දැන් ගොඩක් ඉර තිබ්බට ඒක ගැන හිතන්නවා. දැනට තියෙන ඉර මොකද්ද? දැනට තියෙන ඉර කියන්නේ මේකනේ. ඒතර ඒකේ අනුක්‍රමණය ඍණ 1. හරිද? ඍණ 1 කියන්නේ දැන් අර අනිත් පැත්තෙන් තමයි වරන්න. ඔළුව හරවලා තමයි වරන්න ඕනේ. ඍණ 1යි. අපිට අපි දැන් දාන්න යන එකේ අනුක්‍රමණය R2 කියලා හිතන්න. ඒක එකතු කරාම 1 හැදෙනවා. දැන් මේ මෙතනත් 1 කියන්නේ මේක තමයි අපි ගන්න. දැන් මෙතන 2 තිබ්බනම් මෙතන භාගය තමයි ගන්න. හරි. ඒක තේරෙනවනේ මම දැන් ඒක ගොඩ පාරක් කිව්වා. මේ ඔළුව හරවලා බැලුවාම එන අනුක්‍රමණය තමයි ගන්න. ඒතර මෙතන R2 කියන්නේ 2යි. හරිද? එතකොට මෙහෙම ගිහිල්ලා මෙතනින් අනුක්‍රමණය දෙකක් එනවා. දෙකක් කියන්නේ මෙහෙම එකක් ගියාම මෙහෙම දෙකක් යන එක නෙමෙයි. මෙතන දෙක කියන්නේ මේ පැත්තට එකක් ගියාම මේ පැත්තට දෙකක් යනවා කියන්නේ. එකක් ගියාම මෙහෙම දෙකක් යනවා. ඒතර මේ වගේ තමයි. දැන් එතකොට මේ ඍණ 1 තිබ්බ එකට අනුක්‍රමණය 2යි මේක අගේ 1යිනේ. මෙතන ඍණ එහෙම එකක් එකතු වුනහම දෙකට ඍණ 1ක් එකතු වුනහම 1 හැදෙනවා. හැම වෙලාවෙම මේ අනුක්‍රමණයෙන් මේක අඩු කරපුවාම මේකේ අනුක්‍රමණය එනවා. එහෙනම් බලන්න එකෙන් එකක් එක ඍණ 1 කියන්නේ 2යි. ඊට පස්සේ ඍණ 1 කියන්නේ ඍණ 2. එහෙම ගන්නත් පුළුවන්. මම මේ දැන් ඇඳ කරේ එතකොට අර මොකද්ද වෙන්නේ කියලා තේරෙනවද? හරි. එතකොට දැන් අපි මේ ඊට හැදුවා. ආයේ කොහෙන්ද නැමීමක් නැහැනේ. එතකොට මේ ටික තමයි අපේ මේ බඩු ටික. බඩු ටිකනේ. ඔව්. මේ බඩු ටික. බඩු වල ග්‍රාෆ්ස් ටික. මේ ටික එකතු කරලා තමයි අපි හදන්න ඕනේ මේ net එක. එතකොට මේකේ මොනවද තියෙන්නේ? රෙසිස්ටර් එකක් තියෙනවා. ඒකේ අනුක්‍රමණය 1 කියන්නේ 1 කිලෝ ඕම්. දැන් මේක සෙට් කරන්නේ සීරීස්
1 කිලෝ ඕම් ඊට පස්සේ තියෙනවා වෝල්ටේජ් සෝස් එකක් තියෙනවා. දැන් ඒක පස්සේ බලමු. මේකේ තියෙන කොන්කේව් දෙකක් තියෙනවා. මෙහෙම නෑ කොන්වෙක්ස් ඒවා දෙකක් තියෙනවා. රෝස එක්කුයි දම් එක්කුයි. මේක V මේක I. දැන් මේකේ කරන්ට් වෝල්ටේජ් සෝස් එකේ ධන ඍණ දාන්නේ කොහොමද? 5 වෝල්ට් නෑ 2 වෝල්ට් යන්නේ දාන්න ඕනේ. ඒක ධනනේ. එතකොට මේ V එකට V එක පැත්තටම දාන්න ඕනේ. 2 වෝල්ට්. අර කරන්ට් සෝස් එකේ වෙන්නේ අපි කරන්ට් එක මාක් කරන පැත්තේ තමයි මේක දාන්න ඕනේ. ධන එකන්න. මේකෙදි V පැත්තට තමයි දාන්න. හරි එහෙම තමයි. දැන් අපි උදාහරණ දෙකක් කරා කරන්ට් කන්ට්‍රෝල් එකටයි වෝල්ටේජ් කන්ට්‍රෝල් එකටයි. ඊට පස්සේ තියෙනවා ඔපරේටින් පොයින්ට් කියලා එකක්. එතකොට ඔපරේටින් පොයින්ට් කියන්නේ දැන් අපි කලින් කරානේ මේ පෝට් 1 පෝට් නෙට්වර්ක් කියන්නේ මේ වගේ වගේ මේ තියෙන 1 පෝට් නෙට්වර්ක් එක. එතකොට අපි ඒ වගේ VI අඳිනේවා කරා. මේ A කියන නෙට්වර්ක් එක. එතකොට ඒකේ එහෙම VA IA කියලා දෙයක් තියෙනවානේ. ඊට පස්සේ මේ තියෙන්නේ තව නෙට්වර්ක් එක. ඒකේ තියෙනවා මේක VB IB කියලා තියෙනවා. එතකොට මේකට මෙහෙම අපිට පුළුවන් මේකේ ග්‍රාෆ්ස් දෙක දැන් අපි ඒ වගේ ගණන් කරානේ. ග්‍රාෆ් හදාගන්න බලමු. එහෙම හරි මොකක් හරි. මේ වගේ මොකක් හරි දෙයක් තියෙනවා. හරිද? ඊට පස්සේ අපි කරන්නේ මේ දෙක කනෙක්ට් කරනවා. මේ ටර්මිනල්ස් දෙක තියෙනවානේ. ඒ දෙක කනෙක්ට් කරනවා. එතකොට දැන් මේකේ කලින් තිබ්බ VA IA characteristics තිබ්බා. එතන VB IB. එතකොට මේ VA IA කියන්නේ මේකේ කරන්ට් සහ වෝල්ටේජ් අතර සම්බන්ධය විතරයි. හරිද? දැන් මේක සෙට් වුණාට පස්සේ මේකේ මොකක් හරි V යගයකට එනවා. මොකක් හරි I යගයක් තියෙනවා. එතකොට දැන් ඩ්‍රයිවිං පොයින්ට් එක කියන්නේ දැන් මෙතන VA IA කියලා කියන්නේ මේකට තියෙන බලන්න V සහ I පොයින්ට්ස් ටික. මෙතන VB IB කියන්නේ මේකට තියෙන බලන්න VB IB පොයින්ට්ස් ටික. දැන් ඔපරේටින් පොයින්ට් කියන්නේ මේ දෙක මෙහෙම සෙට් කරාට පස්සේ මේක මොකක් හරි VI පොයින්ට් එකකට එනවනේ. පොයින්ට් එකක්ම නොවෙන්න පුළුවන්. සමහර විට VI පෑස් ගොඩක් තියෙන්නත් පුළුවන්. ඒ වගේ මොකක් හරි VI එකක් VI දෙක හොයන එක තමයි මේ ඔපරේටින් පොයින්ට් කියලා කියන්නේ. VI තමයි ඔපරේටින් පොයින්ට් එක. එතකොට ඒක හරි ඒක අපි උදාහරණයක් අරගෙන කරමු. දැන් හිතන්න අපි දැන් නෙට්වර්ක්ස් දෙකක් නේ තියෙන්නේ.
හරි මෙතන හිතන්න මෙතන තියෙනවා එහෙම රෙසිස්ටරයකුයි බැටරියකුයි තියෙනවා. ER ඊට පස්සේ මෙතන තියෙනවා non linear resistor. හරි දැන් අපිට මේ දෙකේ මේ non linear එකේ VI characteristics දෙනවා. ඒක මේ වගේක් තමයි තියෙන්නේ. හරි ඊට පස්සේ මේක අපිට දෙන්නේ VI එක. ඒනට සරල දෙයක් තියෙන අපිට ඒක අඳ ගන්න පුළුවන් වෙනවා. එතකොට ඒක කොහොමද අඳින්නේ? ඉස්සෙල්ලා රෙසිස්ටර් එකක් තියනවානේ. එහෙම රෙසිස්ටර් එකක් තියෙනවා. ඒකේ එකයට ආර තමයි මේ පැත්තෙන් බැලුවොත් අනුක්‍රමණය. ඊට පස්සේ ඒක වෝල්ටේජ් සෝස් එකක් තියෙනවා E කියලා. එතකොට වෝල්ටේජ් සෝස් එක කොහොමද මාක් කරන්නේ? V ගියාගේ E වෙන එකක් නෙදී. මේ පැත්තට තමයි වෝල්ටේජ් සෝස් එන්නේ. වැරදිලා මේ පැත්තට දාන්න හැම පුළුවන්. එහෙනම් ඒක බලන්න. ඊට පස්සේ මේ දෙක එකතු වෙන්න ඕනේ කොයි පැත්තටද? දැන් මේ කරන්ට් එකනේ පොදු දෙකටම. ඒත් කරන්ට් එක පොදු නම් මේ පොදු එකට ලම්බකව තමයි එකතු වෙන්නේ. ඒ කියන්නේ වෝල්ටේජස් තමයි එකතු වෙන්නේ. මේ පැත්තේ තමයි. ඒත් මේකයි එකතු වෙද්දී අර ඔළුව හරවලා බලන්න මේ පැත්තට shift වෙනවා. ඒක shift වෙනවා කියන්නේ මේ වගේ එකක් තමයි එන්නේ. අනුක්‍රමණය වෙනස් වෙන්නේ නැහැ මේකේ. එකයට ආර්ම තමයි තියෙන්නේ. මෙතන වැලියු එක E වෙනවා. හරිද? එතකොට දැන් අපි මේ දෙකේ VI characteristics වෙන වෙනම අඳ ගන්න ඕනේ. මේක නම් දිනනවානේ. දුන්න නැත්තම් මේක අඳ ගන්න ඕනේ. ඊට පස්සේ කරන්න තියෙන්නේ මේ දෙක සෙට් කරන්න. ඒ දෙක සෙට් කරනවා කියන්නේ මේක මෙතෙන් කනෙක්ට් කරනවා මේක මෙතෙන් කනෙක්ට් කරනවා. ඒක සෙට් කරාට පස්සේ මේකේ මොකක් හරි VI වැලියු එකක් එන්න ඕනේ. දැන් I කියන එක න අපිට ඕනේ පැත්තකට මාක් කරන්න බුණා. සාමාන්‍යයෙන් දැන් අර මේකේ නිකන් තේරෙනවනේ මේක පවර් දෙන එක්කෙනා මේක තමයි අර ලෝඩ් එක වගේ සීන් එක. එතකොට මේ වගේ ලාවල්වලදී සාමාන්‍යයෙන් මාක් කරන්නේ මේ පවර් දෙන එකෙන් මේ පැත්තට. ඒක පැහැදිලි නැහැ නේ පෑන. අපි කනෙක්ට් කරාට පස්සේ VI දෙකක් එනවා මොනවා හරි. එක VI පෙයාර් එකක් තියෙන්නත් පුළුවන්. ඒ කියන්නේ යුනික් සොලියුෂන් එකක් තියෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ගොඩක් තියෙන්නත් පුළුවන්. සොලියුෂන් එකක් නැති වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ ඒක අර ඩිපෙන්ඩ් වෙනවා මේ ග්‍රාෆ්ස් මත. දැන් අපි කනෙක්ට් කරාට පස්සේ මොකක් හරි V එකක් තියෙන්න ඕනේ. ඊට පස්සේ I එකක් මේ බ්‍රාන්ච් එකේ මාක් කරන්න ඕනේ. එතකොට I කියන එක්කෙනා සාමාන්‍යයෙන් මාක් කරන්නේ මේ පවර් දෙන එක්කෙනාගෙන් එළියට. මේ පැත්තට තමයි I තියනවා කියලා හිතන්න. හරිද? ඊට පස්සේ අපි දැන් කරන්න ඕනේ මේකේ ග්‍රාෆ් එකක් ගහන්න. මේ දැන් අපි දන්නා VB සහ IB ගේ ග්‍රාෆ් එක දන්නවා. VA සහ IA ගේ ග්‍රාෆ් එක දන්නවා. හරිද? ඊට පස්සේ අපිට තව දෙයක් මෙතන පේනවා.
මේ V කියන එක්කෙනා VA VB දෙක ඒ ටික සමාන. ආයේ I කියන එකේ IB ට ඒ පැත්තටම තියෙන්නේ. එහෙනම් දෙක සමානයි. හැබැයි IA ගත්තත් ඍණ IA තමයි මේකේ තියෙන්නේ. ඊට පස්සේ අපි කරන්නේ මේ graph දෙක එකම අක්ෂ පද්ධතියකට ගන්න ඕනේ. ඒ කියන්නේ V සහ මේ V සහ I තියෙන අක්ෂ පද්ධතියකට ගන්න ඕනේ. දැන් VA සහ IB දෙක ගන්නවා. ඒකේ VB සහ IB දෙක ගත්තොත් V කියන්නේ VB මයි, I කියන්නේ IB මයිනේ. එතකොට අපි මෙහෙම VI graph එකක් ගත්තොත් VB IB graph එකම තමයි මේකේ එන්නේ. ඒක අර තේරෙනවනේ. يعني අපි VB IB graph එක මෙහෙම තමයි එන්නේ. V සහ I කියන්නේ මේ දෙකමනේ. එතකොට මේක මෙහෙම එනවා. එහෙනම් මේක බලන්න. මේකේ VA කියන එක හරි. එතකොට VA කියන අක්ෂරයට අවුලක් නැහැ. ඒ වුණාට IA කියන්නේ ඍණ I නේ. ඒතර අපි මේක මේ ප්‍රස්ථාරයට දාන්න නම් මේ IA කියන එක නා ඍණ I කියලා තමයි දාන්න ඕනේ. ඒතර IA කියන එක නා ඍණ I කරනවා කියන්නේ මොකක්ද? අර කලින් ඒ වගේ දැන් මේ අක්ෂයේ ඍණ ධන මාරු ගන්න ඕන අපි මේක වටා මිරෙක් ගන්නවා. ඒතර එහෙම ගත්තොත් ඒක එන්න මේ වගේ ඉරන්නේ. ඒතර ඒක තමයි මේකේ මාක් කරන්නේ. ඒතර E තියනවා එහෙම. එහෙම ඉරක් තමයි තියෙන්නේ. අර මේකේ I මාරු ගන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ මේ කැපෙන පොයින්ට්ස් දෙක තියෙනවානේ. ඒ දෙක තමයි මේකේ ඩ්‍රයිව් මේ ඔපරේටින් පොයින්ට්ස් කියලා කියන්නේ. එතකොට ඒ දෙකේ තියෙන්න පුළුවන් මේවා. එහෙම තමයි මොනවද ඔපරේටින් පොයින්ට්ස් හරියට. මේක අර හරියට අන්දහම මේ පොයින්ට්ස් එහෙම හොයාගන්න පුළුවන්. ආය මේ ලයින් එකට කියනවා ලෝඩ් ලයින් කියලා. හරි. දැන් ඔයාලට කරන්ට් එක කරන්ට් එක මාක් කරේ මේ පැත්තට ගිහලා දන්නකො මේ I කියන එක නම් මෙහෙට නැතුව. එතකොට ඔයාගේ මේ ප්‍රස්ථාරයට අවුලක් නැහැ. ඒක තියෙන විදිහටම තියෙනවා. මේකෙදි තමයි IB මාරු වෙන්න ඕනේ. එතකොට ඔයා මේක මේ පැත්තට හරවන්න. එහෙනම් තමයි ඒක කරන්නේ. හරි. ඊට පස්සේ දැන් අර ඔපරේටින් පොයින්ට් කියන එක අපි ප්‍රශ්නයකට යෙදෙන්නේ කොයි වගේ විදිහට කියලා බලමු. දැන් මෙතන තියෙනවා සර්කිට් එක. හරිද? අපෙන් අහන මේ අර කලින් ගානම තමයි පොඩ්ඩක් අර හරවලා දෙන්න. කලින් කීදී අනේ හරවලත් නැහනේ. පොඩ්ඩක් හරව. මේ මෙතන තිබ්බ R එක මේ වගේ කරලා තියෙන්නේ. ලොකු වෙනසක් නැහැ. ඉතින් අරගම තමයි. මේකේ දැන් රෙසිස්ටරෙත් අරක දීලා තියෙනවා. VA IA මේ විදිහට දීලා තියෙනවා. ඊට පස්සේ අපෙන් අහනවා මේ V note කියන එක නා මොකක්ද කියලා. හරිද? එතකොට අපි ඉස්සෙල්ලා දැන් අර කලින් කරේ මොකද්ද? පෝට්ස් දෙකක් තියෙනවා. ඒ දෙක එකතු කරානේ. එකතු කරලා අපි V හෙව්වා. දැන් අපිට මෙතන තියෙනවා එකතු කරපු එකක්. එතකොට අපිට මෙතන හොයන්න තියෙන්නේ V note නේ. ඒ වුණාට අපි V කියන එක නා හෙව්වනම් අපිට බලන්න එකෙන් 5ක් අඩු කරලා V note හොයන්න. V කියන එක හැදෙන්නේ 5 දන V note කියන එක හැදෙනානේ V. එතකොට අපි මේ V හොයාගත්තා නම් හරි. හරිද? මේක තමයි අපිට හොයන්න තියෙන්නේ. එතකොට V හොයන්න නම් අපිට පුළුවන් මේක මෙතනින් මෙහෙම කඩන්න. කඩලා කැඩුවට පස්සේ අපිට මෙහෙම networks දෙකක් එනවා. ඒ දෙකේ VI characteristic ඇඳගන්න. එතකොට මේ දැන් අර කලින් ගානම තමයි නිකන් ආපස්සට යනවා වගේට තමයි. ආපස්සට ගිහිල්ලා ආයෙ එනවා වගේ.
IV characteristics අඳගන්න VI වැඳගන්න. ඊට පස්සේ ඒකේ ඔපරේටින් පොයින්ට් එක හොයන්න. ඒක කරද්දී අර මොකක් හරි එක I වල මේ ප්‍රස්ථාරය මාරු කරන්න වෙනවා. ඒ කියන්නේ ෆ්ලිප් කරන්න වෙනවා V අක්ෂයට. එතකොට අපිට ඔපරේටින් පොයින්ට් එක හොයාගන්න බලන්න. ඒක කැපෙන තැන. මෙහෙම කැපෙන තැන් වලින් ඔපරේටින් පොයින්ට් එක හරි පොයින්ට්ස් හරි හොයාගන්න බලන්න. ඊට පස්සේ ඒකෙන් 5ක් අඩු කරලා දැන් ඔපරේටින් පොයින්ට් එක කියන්නේ VI නේ. ඒකෙන් V හොයාගන්න බලන්න. V හොයන්නේ මේ මෙතන මෙහෙම ගියාම මෙතන V අගයක් එන. මෙතන V අගයක් එන. ඒතර මේක විදිහට දෙකක් තියෙන්න බලන්න. ඒකෙන් 5ක් අඩු කරපුවාම V not එක එනවා. ඒතර ඒ වගේ දේවල් වල තමයි මේ try an operating point එක පාවිච්චි කරන්නේ. ඊට පස්සේ තියෙනවා dual circuits කියන පොඩි දෙයක්. දැන් මේ වගේ එකක් බලන්න find the dual circuits for the circuits shown in මේ figures වල තියෙන circuits වල dual එක අඳින්න කියලා තියෙනවා. එතකොට dual එක කියන එක අපිට මෙහෙම circuit එක බලලා එකපාරටම අඳින්න පුළුවන් දෙයක්. ඒතර ඒක එහෙම අඳින්න නම් ඔයා ඊට කලින් දැනගෙන ඉන්න ඕනේ දැන් මේ ලොකු circuit එකනේ. එහෙම නැතුව තනි elements වල duals කියන්නේ මොනවද කියලා. dual කියන එකේ තේරුම මම පළවෙනි වීඩියෝ එකේදී කතා කරා. ඒකට මම මෙතන දීක් කරන්නේ නැහැ. මම නිකන් කියාගෙන යනවා. රෙසිස්ටර් එකක් තිබ්බොත් රෙසිස්ටරේ ඩුවල් එක කියන්නේ රෙසිස්ටර් එකක්ම තමයි. ඒකේ රෙසිස්ටන්ස් එක එකයට වැලුයි. ඊට පස්සේ වෝල්ටේජ් සෝස් එක ඩුවල් එක කියන්නේ කරන්ට් සෝස් එකක්. ඒකේ IS කියන එක නා මෙතන 5 නම් මෙතන 5ක් වෙනවා. හැබැයි ඩිරෙක්ෂන් එක දැන් ඔයාලට සාමාන්‍යයෙන් ඉතින් මේක නේ උඩට ආගෙන තියෙන්නේ. ඒතර මේක මෙහෙම තියෙන්න ඕනේ කියලානේ. එනකොට ඒක එහෙම නෙමෙයි ඒක පල්ලෙහාට තමයි එන්න. ඒක නිකන් මතක තියාගන්න. ඔයාලා graph එක ඇඳලා බලුවොත් ඒක මේ තේරෙයි. මම ඔන්න නිකන් අඳින්න මෙහෙම මේකේ VI එක අදින්න මෙහෙමනේ. VI 5යි V කියන එක නා 5 නේද තියෙනවා. එතකොට මේකේ ඩුවල් එක වෙන්නේ මේ graph එකෙම තියෙනවා අක්ෂ දෙක මාරු වෙනවානේ. එහෙම ගන්නත් පුළුවන්. ඔයාලට මේ ප්ලේන් එකේම දිනවා නම් 45න් මේ මිර කරලා ගන්න පුළුවන්. ඒතර මිර මේකේ ඩුවල් එක තමයි දැන් තියෙන අක්ෂ දෙක මාරු කරාම. මේකයි මේක V. ඒතර I කියන්නේ දැන් කලින් මෙතන 5 වෝල්ට් තිබ්බේ. දැන් 5ම තියෙන්න ඕනේ 5 ඇම්පියර්. ඒකේ ලකුණ බලන්නකෝ. ඒකේ ලකුණ ධනනේ. 5 ඇම්පියර් ධන ගන්න තියෙනවා. එතකොට මෙහෙම කරන්ට් සෝස් එක I කියන එක නා ධන වෙන්නම් මේ පැත්තට තමයි කරන්ට් එක එන්නේ. ඒ හින්දා මේක මේ පැත්තට එන්නේ. ඒක අර එහෙම ලොකුවට හිතන්නවා වෝල්ටේජ් සෝස් එකට විරුද්ධ පැත්තට තියෙනවා කියලා හිතන්න. ඉතින් කරන්ට් සෝස් එක ඩුවල් එක කියනවා. ඒක වෝල්ටේජ් සෝස් එක. ඒතර 5 ඇම්පියර් නම් 5 වෝල්ට් වෙනවා. කරන්ට් එක දිශාවට විරුද්ධ දිශාවට තමයි මේ වෝල්ටේජ් එක තියෙන්නේ. ඊට පස්සේ ඩයෝඩ් එකක් ගත්තොත් ඩයෝඩ් එක ඩුවල් එක කියන්නේ ඩයෝඩ් එක අනිත් පැත්ත ගන්න එක. ඒකත් VI characteristics වලින් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මේ තියෙන්නේ කොන්වෙක්ස් එක ගන්න. කොන්වෙක්ස් එක ඩුවල් එක කියන්නේ කොන්කේව් එකක්. ඒකේ මේ අගයන් සමානයි 2යි. මෙතන තියෙන්නේ සීමන්ස්. 5 ඇම්පියර් නම් 5 වෝල්ට්. හරි. ඒ ටික තමයි ඩුවල් ටික. ආයි තව එකක් තියෙනවා මොන හරි දෙයක් සීරීස් කනෙක්ට් වෙලා තියෙනවා නම් ඩුවල් එකේදී ඒවා පැරලල්ව කනෙක්ට් වෙනවා. පැරලල්ව කනෙක්ට් වෙලා තියෙනවා සීරීස් කනෙක්ට් වෙනවා. එතකොට දැන් මේකේ ඩුවල් එක අඳින්න කිව්වා කියලා හිතන්න. එතකොට ඔයාලට ඒක පැටලෙන්නේ නැතුව අඳින්න ස්ටෙප්ස් දෙකකින් අඳින එක හොඳයි කියලා මට හිතෙනවා. ඉස්සෙල්ලා මේකම ඇඳ ගන්න. හරිද?
අන්න මේක මත ගන්න නෙවෙයි. දැන් අපි කිව්වනේ ඩුවල් එලිමන්ට්ස් අපි හොයාගත්තන 10 වෝල්ට් එක ඩුවල් එක කියන්නේ 10 ඇම්පියර් කරන්ට් සෝස් එක. 1 ඕම් වල ඩුවල් එක කියන්නේ 1 යට 1. ඒ කියන්නේ එතකොට එකමයි 1 ඕම් රෙසිස්ටරයක්. මේකේ ඩුවල් එක කියන්නේ මේක අනිත් පැත්ත ගහන්නේ. හැබැයි තව දෙයක් කිව්වා සීරීස් කනෙක්ෂන් පැරලල් වෙන්න ඕනේ. පැරලල් කනෙක්ෂන් සීරීස් වෙන්න. එතකොට ඉස්සෙල්ලා මේ එලිමන්ට්ස් වල ඩුවල්ස් ටික දාගන්න මේ විදිහටම තියලා. ඒ කියන්නේ මේක කරන්ට් සෝස් එකක්, මෙතන රෙසිස්ටරයක්, මෙතන ඩයෝඩ් එක පැත්ත මාරු වෙන්න ඕනේ. එතකොට දැන් මේක කරන්ට් එක මාක් කරන්න ඕනේ කොයි පැත්තට? මේක 10 වෝල්ට් එක උඩටනේ තියෙන්නේ. එතකොට මේක 10 ඇම්පියර් එක පල්ලෙහාට දාන්න. මෙතන එකයි. හැබැයි මේක නෙමෙයි ඩුවල් එක. මේකේ ඩුවල් එලිමන්ට්ස් ටික තියෙනවා. ඒ වුණාට අපි මේ සීරීස් පැරලල් දෙක මාරු කරේ නෑනේ. පැරලල් තියෙනවා සීරීස් වෙන්න ඕනේ. සීරීස් තියෙනවා පැරලල් වෙන්න. එතකොට දැන් මේකයි සීරීස් වෙන තියෙන්නේ. එතකොට 10 මේ කරන්ට් සෝස් එකයි රෙසිස්ටරයයි ඒ දෙක පැරලල් වෙන්න ඕනේ. මෙහෙම එකයි ඒ දෙක පැරලල් කරා. ඊට පස්සේ මේකයි කොහොමද තියෙන්නේ? ඒ දෙක තියෙන්නේ පැරලල් වනේ. පැරලල් ඒවා සීරීස් කරනවා. එතකොට මේකයිට සීරීස් තමයි මේක තියෙන්නේ. හරි. එතකොට දැන් මේක තමයි මේකේ ඩුවල් එක. මේකේ මාක් කරන්න 10 ඇම්පියර්. ඔයාලට පුරුදු නම් එකපාරම මේකට එන්නත් පුළුවන්. නැත්නම් පැටලෙන්න පුළුවන් හින්දා මේ පියවරට ගිහිල්ලා මේකට එන්නේ. ඊට මේ වගේත් ඒ විදිහට කරන්න පුළුවන්. හරි. ඊට පස්සේ ට්‍රාන්ස්ෆර් කැරක්ටරිස්ටික්ස් කියලා එකක් තියෙනවා. මේ මට ඒක හරියට බෑ. හින්දා මම මට නිකන් අදහසක් තියෙනවා ඒ ටික කියන්න. දැන් අපි ඩ්‍රයිවිං පොයින්ට් කැරක්ටරිස්ටික්ස් කියලා කරේ මෙහෙම නෙට්වර්ක් එකක් තියෙනවා. වන් පෝට් නෙට්වර්ක් එකක්. ඒකේ VI තියෙනවා. ඒක මෙහෙම හොයපු එකනේ කරේ. ට්‍රාන්ස්ෆර් කැරක්ටරිස්ටික්ස් කියන්නේ මේක ඇතුලේ තියෙනවනේ එක එක රෙසිස්ටර්ස්, ඩයෝඩ්ස් අරමය. ඒකේ කොහේ හරි තැනක දැන් මෙතන රෙසිස්ටරයක් තියෙනවා. මෙතන වෝල්ටේජ් එක V0 කියලා දන්නව. අපේ ඉන්පුට් දෙන දේවල් වලින් මොකක් හරි එක්කෝ V එක එක්කෝ I එක මේකේ ඇතුලේ තියෙන මොන හරි එකක් වෙනස් වෙන ආකාරය. කියන්නේ V0. එහෙම නැත්නම් මෙතන බ්‍රාන්ච් කරන්ට්. බ්‍රාන්ච් එකේ කරන්ට් එක I2 වගේ මොකක් හරි I2 V2 ඕන එකක් තියෙනවා. ඇතුලේ තියෙන එකක් මේක හදින එක තමයි ට්‍රාන්ස්ෆර් කැරක්ටරිස්ටික්ස් කියලා කියන්නේ. ඒකෙන් මම ගානක් එහෙම හදලා නැහැ තාම. එතකොට මට ඒක කරන්න ඉන්නේ නැහැ. හරි. එතකොට ඒ ටික තමයි මේ DC වල තියෙන ඔයාලා ටියුටෝරියල් එකක් කරන්න. හරි. එතකොට ඒ ටික